ආයුබෝවන් IMHS සමග අත්වල් බැඳගෙන ඉදිරියට ගමනක් යන්නාව. අනාගතයේ ජයගන්න අපව විශ්වාස කරමින් මොඩර්න් ෆාමසි කෝස් එකට සම්බන්ධ වූ ඔබට ස්තුතියි. මොඩර්න් ෆාමසි කෝස් එක. ආචාර්ය ඉසුරු විජේසිංහ මහතා මෙහෙයවන අතර ඔබ මොහොතකටවත් සිතුවාද ඇයි මේ ෆාමසි කෝස් එකක් නොවී මොඩර්න් ෆාමසි කෝස් එකක් වුණේ ඇයි කියලා? ඔබ දන්නවද ඔබ අප මේ කතා කරන මොහොතේදී පවා ලොව කොතන හෝ තැනක ඖෂධ ශේෂ්ත්‍රයේ අලුතින් බෙහෙත් ගැන නිරීක්ෂණ පරීක්ෂණ සිදු කරන බව, නව ඖෂධ සොයා ගන්න බව, ඒවා භාවිතයට ගන්න බව. අපි කතා කළ සමහර දේවල් අද වෙනකොට වෙනස් වන බව. අපි කාලයක් ඉහළ තලයෙන් භාවිතා කළ ඖෂධ භාවිතයෙන් ඉවත් කළ බව. ඉතින් යල් පැනගිය ක්‍රම ඉගැන්වීම තුලින් අනාගතයේ ජය ගන්නට ඔබ සිතනවා නම් සැබවින්මය විහිළුවක්. සිතන්න මේ අලුත් වන ලෝකේ වෙනස් වන ශේෂ්ත්‍ර අතුරින් ඉහළින්ම ඇති ශේෂ්ත්‍රය තමා ඖෂධ ශේෂ්ත්‍රය. ඉතින් එහෙව් ශේෂ්ත්‍රයක් ගැන තත්කාලීන කරුණු සමග ඔබට විෂය තේරෙන අයුරින් අවබෝධ කරගත හැකි අයුරින් තියරි ප්‍රැක්ටිකල් වලට අමතරව එදිනදා ඔබ අපේ නිගන ගන්නා දේ සාමාන්‍ය ජීවිතයේදී පවා භාවිතා කළ හැකි අයුරු අපි ඔබට උගන්වනවා නම් එය මොන තරම් දෙයක්ද? වසර ගණනක් සුවහසක් සිසුන්ගේම විශ්වාසය රැකගෙන විභාගය සමත්ව ඔබේ අභිලාෂයන් ඉටුවන පරිදි විෂය නිර්දේශය සකසා එමගින් ඔබව ඖෂධ ශේෂ්ත්‍රයේ දැනුමින් සන්නද්ධ කළ හැකි ප්‍රමුඛතම ස්ථානය අපවීම අප ලද භාග්‍යයක්. අදින් පටන් ගන්නා IMHS මොඩර්න් ෆාමසි කෝස් එක හරහා ඔබ ඉගෙන ගන්නා දෙයින් ඔබේ දැනුම කොයිතරම් වැඩි වෙනවාද එය ඔබ මින් පෙර කිසිදු අයුරකින් නොලද අත්දැකීමක් වනු ඇති බවට අපට සහතික විය හැකියි. විභාග සමත් කිරීමට අප නිර්මාණය කළ විෂය නිර්දේශ අනුමාන ප්‍රශ්න රිවිෂන් පන්ති ඇතුළු ඔබට එන ඕනෑම ගැටලුවක් විසඳාගත හැකි වනසේ ආචාර්ය ඉසුරු විජේසිංහ මහතා පෞද්ගලිකවම ඔබට අවධානයක් යොමු කිරීමත් මෙහි ඇති විශේෂත්වයක්. ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් සමත් කර වූ ඖෂධවේදී පාඨමාලාව IMHS මොඩර්න් ෆාමසි කෝස් එක බව තවත් ඔප්පු කරමින් අවසාන ඖෂධවේදී විභාගයේදී පවා වැඩිම සිසුන් ප්‍රමාණයක් සමත් වූයේ ඔබ මේ ඉගෙන ගැනීමට නියමිත IMHS මොඩර්න් ෆාමසි කෝස් එක හදාරා බව ඔබ විශ්වාස කරනවාද? ලොවටම පෙනෙන්න ඔබේ සුදුසුකම BMICH පරීක්ෂයේදී ඔබට කිරුළු පළදා සමරන්නත් අපි සූදානම්. ආරම්භය සුන්දරයි. දින සති මාස ගණන් ගෙවන විට සාමාන්‍යකරණය නොවී ශක්තිමත්ව අල්ලාගෙන ගිරි දුර්ග බාධා විපත් කනකට නොගෙන කැපවෙන්න. ජීවිතේ පෙරලිකාර පිම්මකට අවස්ථාව මෙයයි. ඉතින් රැඳෙන්න අත්වල් පැඳගන්න ආචාර්ය ඉසුරු විජේසිංහ මෙහෙවන IMHS මොඩර්න් ෆාමසි කෝස් එක සමග මම කුරුමෑගල ඉරේෂා දැනට ෆාමසිස් කෙනෙක්. මම ඉසුරු විජේසිංහ සර්ගේ IMHS එකේ පාඨමාලාව හැදෑරුවා. සර් විෂය කරුණු සරලව පැහැදිලිව අවබෝධ කරලා දෙනවා අපිට. ඒ නිසා ඒ පාඨමාලාව කරගන්න ගොඩක් පහසු වුණා. දැනට මම සර්ගේ මගේ පින්වීම යටතේ B.Pharm උපාධිය හදාරනවා. ඔයාලත් ෆාමසි ශාස්ත්‍රයේ ඉදිරියට යන බලාපොරොත්තු වෙනවා නම් IMHS එකට සම්බන්ධ වෙන්න. අනිවාර්යෙන් ඔයාලා බලාපොරොත්තු වෙන මාර්ගය IMHS මොඩර්න් ෆාමසි පාඨමාලාව සඳහා සාදරයෙන් පිළිගන්නවා සියලු දෙනාම. ඉතින් අපි අද පටන් ගන්න IMHS මොඩර්න් ෆාමසි පාඨමාලාව අවුරුද්දක් පුරා මොඩියුල් 20කින් සම්පූර්ණ සිලබස් එක කවර් කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ අපේ සෙෂන් එකේ අරමුණ වෙන්නේ IMHS මොඩර්න් ෆාමසි කෝස් එක කියන්නේ මොකක්ද? මේ පාඨමාලාවේ අන්තර්ගතය මොන වගේද? පාඨමාලාව අපි හදාරන්නේ කොහොමද? මේ පාඨමාලාවේ වැදගත්කම මොකක්ද? ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් රෙජිස්ට්‍රේෂන් එක කියන්නේ මොකක්ද? සිලෝන් මෙඩිකල් කොලෙජ් කවුන්සිල් කියන්නේ මොකක්ද? මේවායි තියෙන එක්සෑම් එක මොකක්ද? මේ එක්සෑම් එක පාස් වුණාම ඔයාලා qualified pharmacist කෙනෙක් වෙන්නේ කොහොමද? ඊට පස්සේ qualified වුණාට පස්සේ වාට තියෙන opportunities මොනවද? මෙන්න මේ වගේ දීර්ඝ discussion එකක් තමයි අපි අද කතා කරන්නේ. පැයකමාරක් වගේ ආසන්නව අපේ session එකට යයි. ඉතින් අපි introduction session එකක් විදිහට තමයි අද start කරන්නේ. අපි ඊළඟ දවසේ තමයි lectures ටික පටන් ගන්න. දැනට මම හිතන්නේ ඔයාලා හැමෝගෙම mic off වෙලා තියෙන්නේ. මම වෙලාවක් දෙන්නම් හැමෝටම කතා කරන්න අදහස් දෙන්න. ඒ අතරේ ඔයාලට ගැටලු තියෙනවා නම් මැසේජ් එකක් දාන්න chat එකට. ඒකට මම උත්තර දෙන්නම්. හරි. මම හිතන්නේ මාව හොඳට ඇහෙනවා ඇති. ඇහෙන්නේ නැත්නම් මැසේජ් එකක් දාන්න. මම හිතන්නේ කිසිම ගැටලුවක් නැහැ. මේ දවස්වල වහිනවා හොඳටම ඉතාමත් අදට වහිනවා. නැත්නම් සාමාන්‍යයෙන් ලොකු crowd එකක් introduction session එකට ඉන්නවා. අද messages ඇවිල්ලා තිබ්බා අපිට coordinator සහ මට personally. අද join වෙන්න විදිහක් නැහැ. recordings තමයි බලන්න වෙන්නේ කියන එක ගැටලුවක් නැහැ.
ක්ලාස් එක කන්ටිනියු කරමු. රෙකෝඩින් අපේ LMS සිස්ටම් එකක් හරහා ඔයාලට කෝස් එක ඉවර වෙලත් මාස 3ක් වෙනකම් බලන්න දෙනවා අපි. කෝස් එක ඉවර වෙලත් මාස 3ක්. ඊට අමතරව ඔයාලට අවශ්‍ය ගයිඩන්ස් එකක්, අවශ්‍ය ඩීටේල් එකක් අපේ ඔන්ලයින් සෙෂන්ස් තියෙනවා. ඊට අමතරව කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දාලා කතා කරන්න පුළුවන්. මම ඉස්සරහට එක්ස්ප්ලেইন කරන්නම්. අපේ WhatsApp group තියෙනවා. ඒ හරහාත් ඔයාලට ස්ටුඩන්ට් ඩිස්කෂන් ෆෝරම්ස් තියෙනවා. ඒවා කතා කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලගේ මොඩියුල්ස් ටික අපේ LMS සිස්ටම් එකක් තියෙනවා. මම ඉස්සරහට පැහැදිලි කරන්නම්. මොඩියුල් 20ම අප්ලෝඩ් වෙනවා LMS සිස්ටම් එකට. රෙකෝඩින් එක සාමාන්‍යයෙන් ක්ලාස් එකෙන් පැය 3ක් 4ක් හෝ පහුදා උදේ වෙනකොට සාමාන්‍යයෙන් අප්ලෝඩ් වෙනවා. ක්ලාස් එකේ රෙකෝඩින් එක ටිකක් දිග නිසා අප්ලෝඩ් වෙන්න පොඩි වෙලාවක් යනවා. ඒ නිසා පහුදා try කරා නම් රෙකෝඩින් එක බලන්න පුළුවන්. රෙකෝඩින් එක බලන එකේ ලිමිට් එකක් නැහැ. ඔයාලට අන්ලිමිටඩ් බලන්න පුළුවන්. සහ බලන පීරියඩ් එකේ ලිමිට් එකක් නැහැ. ඔයාලගේ කෝස් එක ඉවර වෙලා මාස 3ක් වගේ යනකම් ආසන්නව අපි බලන්න දෙනවා. සාමාන්‍ය ඊටත් වඩා කාලයක් බොහෝ විට බලන්න දෙනවා. හරි. ඉතින් ওই තමයි බේසික් ඉන්ට්‍රොඩක්ෂන් එක අපි ස්ටාර්ට් කරනවා. අද ෆාමසි කෝස් එකේ IMHS මොඩර්න් ෆාමසි කෝස් එකේ පළවෙනි දවස ඉන්ට්‍රොඩක්ෂන් ඩේ එක. ඒතර අද දවසේ අපි කතා කරමු IMHS මොඩර්න් ෆාමසි කෝස් එක කියන්නේ මොකද්ද? මේකේ විශේෂත්වය මොකද්ද? මේකේ අන්තර්ගතය මොනවද? සහ මේ මෙතනින් පස්සේ මොන වගේ දේවල්ද වෙන්නේ? රෙජිස්ට්‍රේෂන් ගැන, ඔයාලගේ ෆියුචර් එක ගැන, ජොබ් ඔපචුනිටිස් ගැන ගොඩාක් දේවල් අපි කතා කරමු. අද කතා කරන්නයි අපි ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එකක් කරන්නේ. මේක ඔන්ලයින් ලයිව් කරන සෙෂන් එකක්. රෙකෝඩඩ් එකක් නෙමෙයි. පස්සේ රෙකෝඩින් එකක් බලන YouTube එකකින් හෝ Zoom link එක හරහා හෝ අපේ LMS සිස්ටම් එක හරහා බලන කෙනෙක්ට විතරයි මේක රෙකෝඩඩ් සෙෂන් එකක් වෙන්නේ. නැත්තම් මේක ලයිව් ඔන්ලයින් කරන සෙෂන් එකක්. දැනට මියුට් කරලා තියෙන්නේ. මම තව ටිකකින් මයික් ඔන් කරන්නම්. ඊට පස්සේ අපි කතා කරමු. කතා කරනකොට මේ කෝස් එකට සහ මේ ෆීල්ඩ් එකට රිලේටඩ් දේවල් විතරක් අපි කතා කරමු. අනවශ්‍ය දේවල් කතා නොකර අපේ ප්‍රොෆෙෂනල් ඉමේජ් එක දැන් ඉඳන්ම හදාගෙන යමු. ෆාමසිස්ට් කෙනෙක් කියන්නේ very professional ජොබ් එකක්. ඒ වගේම ප්‍රොෆෙෂන් එකක්. ඉතින් ඒ නිසා අපි ඒ දේවල් මේ ඉගෙන ගන්න කාලේ අපරන්ටිස් පීරියඩ් එක ගත කරන කාලේ ස්ටුඩන්ට් කාලේ ඉඳන් මේක කන්ටිනියු කරන්න ඕනේ. ජොබ් එකට ගියාමත් ඒක කන්ටිනියු කරන්න ඕනේ. සහ එතනින් එහාට අපේ ලයිෆ් එක අපේ පේෂන්ස්ලත් එක්ක මේ වැඩේ කරන්න. ඉතින් පේෂන්ස්ලාගේ ප්‍රොටෙක්ෂන් එක, සේෆ්ටි එක මේ හැම දෙයක්ම අපේ අතේ තියෙන්නේ. අපේ අතින් වැරදුනොත් ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා අපි හරිම කල්පනාවෙන් අපේ ඉමේජ් එක ඔළුවේ තියාගෙන යන්න ඕනේ ගමනක්. හරිද? මේක හරි සරල දෙයක් නෙමෙයි. ඔයාලා දෙමව්පියන්ට කියන්නේ, ඔයාලගේ ගෙදර කට්ටියට කියන්නේ, ඔයාලගේ යුනිවර්සිටි එකට ගිහිල්ලා ඩිග්‍රී එකක් කරනවටත් වඩා ලොකු තැනක් මෙතනට දෙන්න ඕනේ. ඔයාලා මේ දවස්වල හිතනවා නම් ෆාමසිස්ට් කෙනෙක්ගේ මේ ඒ කියන්නේ දැනට එකපාරම අවුට් වෙලා, ඒ කියන්නේ මේ ළඟදී රෙජිස්ට්‍රේෂන් ගත්ත කෙනෙක්ටත් සැලරි එක more than 100,000 සැලරි එකක් තියෙනවා. ඊට අමතරව එයාගේ රෙජිස්ට්‍රේෂන් සර්ටිෆිකේට් එකට 50,000 වලට වඩා එහා ගෙවනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් 150,000 වලට එහා සැලරි එකක් අද ෆාමසිස්ට් කෙනෙක් ක්වොලිෆයිඩ් වුණත් ගන්න පුළුවන්. ඒතකොට එක්ස්පීරියන්ස් එකත් එක්ක ඊට වඩා එහාට යන්න පුළුවන්. මම මේ කිව්වේ මිනිමම් සැලරි එක. ඊට වඩා 200 250 වගේ සැලරි වලට යන අය ඉන්නවා. ඉතින් ඒ නිසා මේක ගොඩක් ලොකු ඔපචුනිටි එකක්. යුනිවර්සිටි එකකින් අවුට් වුණත් වෙන මොන ෆීල්ඩ් එක කරත් පළවෙනි මාසය ඇතුළත 100,000 සැලරි එකක් ගන්නවා කියන එක අන්එක්ස්පෙක්ටඩ් දෙයක්. මේ තියෙන සිටුේෂන් එකත් එක්ක ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි ඒක ඉස්සරහට යන්නේ. හැබැයි අපි ස්ටාර්ට් කරන්නේ 150,000 වලින්. ඒ නිසා හොඳට මතක තියාගෙන මේ ගමන යමු. ටිකක් අමාරුයි. ඉගෙන ගන්න තියෙන දේවල් අලුත් දේවල්. හැබැයි අතාරින්න බෑ. මේක කරගෙන යමු. මගදී අතෑරියොත් ඔයා ෆේල් මේක අල්ලගෙන ගිහිල්ලා මේ වැඩේ ගොඩ දාගත්තොත් ඔයා ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වාගේ ෆියුචර් එකට ගන්නවා. මෙතන අවුරුදු 2යි තියෙන්නේ. අපි උගන්වන්නේ අවුරුද්දයි. හැබැයි ඔයාට අවුරුදු 2ක් තියෙනවා. මම ඒක එක්ස්ප්ලেইন කරන්නම්. මේ අවුරුදු දෙක ඔයා මහන්සි වෙන්න. ඔයාට ඉදිරි අවුරුදු 30 40 හෝ ඔයා ජීවත් වෙනකම් මේ ප්‍රොෆෙෂන් එකෙන් ඔයාට ලොකු ඇඩ්වාන්ටේජ් එකක් ගන්න පුළුවන්. මුදල් අතින් වෙන්න පුළුවන්, ඉමේජ් එක අතින් වෙන්න පුළුවන්, ප්‍රොෆෙෂනල් ලුක් එකෙන් වෙන්න පුළුවන්, ඔයාගේ සෙල්ෆ් සැටිස්ෆැක්ෂන් එකෙන් වෙන්න පුළුවන් ගොඩක් දේවල් වලින්. ඒ නිසා අපි මේක කන්ටිනියු කරමු. මේක ඉතාමත්ම හොඳට මතක තියාගෙන මේ ගමන යමු. හරිනේ? හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. හරි. එතකොට IMHS modern pharmacy course එක. දැන් මේක සාමාන්‍යයෙන් pharmacy courses කියලානේ ඔයාලා advantage ඔයාලා ඇහෙන්නේ. නැත්නම් ඔයාලා මේක දකින්නේ pharmacy course එකක් කරන්න ඕනේ. මට pharmacy ඖෂධ විධි පාඨමාලාවක් කරන්න ඕනේ. එතකොට මේ modern කියන වචනේත් එක්ක ඇත්තටම ලොකු ඇඩ්වාන්ටේජ් එකක් ඒකේ තියෙනවා. ඒකේ ලොකු මීනින් එකක් තියෙනවා. හරිද? සාමාන්‍යයෙන් ෆාමසි කෝස් එකක ගිහිල්ලා ඉගෙන ගන්නවට වඩා ඔයාලට ලොකු ෆැසිලිටිස් ප්‍රමාණයක් මේකේ තියෙනවා. ඊට අමතරව අලුත් දේවල් ඔයාලට හම්බ වෙනවා. සහ කරිකියුලම් එකක් ගත්තොත්
අපි විසින් ශ්‍රීලෝන් මෙඩිකල් කොලෙජ් කවුන්සිල් එකෙන් දීලා තියෙන කරිකියුලම් එකටත් එහා ගිහිල්ලා එක්සෑම් පේපර්ස් ස්ටඩි කරලා අපි ෆීල්ඩ් එකේ දේවල් ස්ටඩි කරලා සහ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක අලුත්ම කරිකියුලම් එකක් හදලා ඒ හරහා තමයි මේ කෝස් එක කරන්නේ. මේකේ ගොඩක් ඩීටේල් වැඩි. ඒ ඩීටේල් එක්සෑම් එකට විතරක් ફોකස් කරන නිසා නෙමෙයි ඔයාගේ ෆියුචර් එකට, ඔයාගේ ඉමේජ් එකට, ඔයාගේ ක්වොලිටි එකට මේ හැම දෙයකටම හරියන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. මේක ආසහිතේ ඔයාලා බලන්න බලද්දි ඔයාලට ආසහිතේ මොනවද මේක ඉගෙන ගන්න තියෙන්නේ සහ සමහර අය බයොලොජි බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබ්බත් ගොඩාක් වෙලාවට මේ හියුමන්ගේ ස්ට්‍රක්චර් එකවත් හරියට දන්නේ නැහැ. ඒ නිසා එතන ඉඳන්ම මම ස්ටාර්ට් කරනවා. සෙල් එකේ ඉඳන්ම පටන් ගන්නවා. එතනින් එහාට සිස්ටම් වලට ගිහිල්ලා මෙඩිසින්, ඩිසීසස්, මෙඩිසින් මේ හැම දෙයක්ම මෙකැනිසම් ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා. අපිට මෙඩිසින් වර්ග ඉතා විශාල ප්‍රමාණයක් හම්බ වෙයි. ඩිසීසස් වර්ග ඉතා විශාල ප්‍රමාණයක් හම්බ වෙයි. ඒ ඩිසීසස් මෙඩිසින් වලින් කොහොමද හොඳ වෙන්නේ වගේ මෙකැනිසම් ගොඩක් දේවල් හම්බ වෙයි. මෙඩිසින් ගැන ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. ඉන්ඩිකේෂන්, සයිඩ් ඉෆෙක්ට්ස්, කන්ට්‍රා ඉන්ඩිකේෂන්, කෝෂන්, ප්‍රිකෝෂන් තව ගොඩක් දේවල්. එතනින් එහාට වට මම මේක එක්ස්ප්ලেইন කරනවා ඉස්සරහට. ඔයාගේ ෆියුචර් එකට ඔයා කොහොමද ස්ටඩි පාත් එකේ ඉස්සරහට ගිහිල්ලා මේ කැරියර් පාත් එකේ තවත් ඉස්සරහට යන්නේ, টপ මැනේජ්මන්ට් එකට යන්නේ කොහොමද, සීනියර් මැනේජර් කෙනෙක් වෙන්නේ කොහොමද, ලෙක්චරර් කෙනෙක් වෙන්නේ කොහොමද, ඔයාට PhD එකක් එහෙම නැත්නම් ඔයාට එතනින් ගිහිල්ලා ප්‍රොෆෙසර් කෙනෙක් වුණත් වෙන්න පාත් එකක් මේකේ තියෙනවා. ලංකාවෙත් තියෙනවා. ඔයාට වෙන රටකට ගියත් ඒක ගන්න පුළුවන්. ඔයා මොනවා කරත් ඔයා ක්වොලිෆයිඩ් වෙන්නම වෙනවා. එතනින් ක්වොලිෆයිඩ් වුණාට පස්සේ තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. ඔයාට යන්න තියෙන්නේ හොඳ සැලරි එකක් එක්ක, හොඳ ප්‍රොෆෙෂනල් ඉමේජ් එකක් එක්ක ස්ටාර්ට් කරන්න තියෙනවා. ඔයාට අවුරුදු 2යි පුතා මේ මහන්සි වෙන්න තියෙන්නේ. එතනින් එහාට ලොකු ගමනක් ඔයාට යන්න පුළුවන් අර ඇඩ්වාන්ටේජ් එකත් එක්ක. අපි සාමාන්‍ය යුනිවර්සිටි එකකට ගිහිල්ලා බිඳුවෙන් පටන් ගන්නෙ. එතන අවුරුදු 4ක් ඉන්න ඕනේ. අවුරුදු 4ක් ඉඳලා කැම්පස් එකෙන් ගිහිල්ලා ජොබ් එකක් හොයාගන්න ටිකක් අමාරුයි තියෙන කම්පිටිෂන් එකත් එක්ක. හැබැයි මෙතන එහෙම නෙමෙයි. මේ අවුරුදු 2කින් පස්සේ ඔයා එළියට යනකොට ඔයාව ගන්න 100ක් විතර ඉන්නවා. ජොබ් ගොඩාක් තියෙනවා. යන්න පිරිස තමයි අඩු. පිරිස අඩුයි, ජොබ් වැඩි, මාකට් එක වැඩි, සැලරි වැඩි, ඩිමාන්ඩ් එක වැඩි. ඔයා විතරයි එතනට අඩු. හරිද? ඔයා එතනට ගියොත් ඔය ඔක්කොම ඔයාට හම්බ වෙයි. හරි. අපි ඉස්සරහට යමු. හරි. මම මේ වීඩියෝ එක පෙන්නනවා ඔයාලට. දැන් මේ කෝස් එකේ අවුට්ලයින් එක ගැන තමයි මෙතනදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ ගොඩක් අයට මේ වෙනකොට අපේ ස්ටුඩන්ට් හෑන්ඩ්බුක් එක හම්බ වෙලා ඇති. ඒ ස්ටුඩන්ට් හෑන්ඩ්බුක් එකත් එක්ක ගොඩක් අය මේ වෙලාවේ දන්නවා අපේ කරිකියුලම් එක මොකද්ද, කෝස් එකේ කන්ටෙන්ට් එක මොකද්ද කියන එක අයිඩියා එකක් තියෙනවා. හැබැයි කමක් නැහැ. අපි අද ඩීටේල් එකක් විදිහටත් අපි කතා කරමු. එතනින් එහාට අපි තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. මේ කෝස් එක අනුව දැන් සිලෝන් මෙඩිකල් කොලෙජ් කවුන්සිල් කියන ආයතනයෙන් තමයි එක්ස්ටර්නල් ෆාමසිස්ට් එක්සෑම් එක කන්ඩක්ට් කරන්නේ. එතකොට ඒකේ එක්සෑම් එකට කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකේ ඉන්වෝල්ව්මන්ට් එකක් තියෙනවා පේපර්ස් වල. ඒ ක්වෙස්චන්ස් මේකින් වල සහ කරිකියුලම් එකේ ඩෙවලොප්මන්ට් එකත් එක්ක දැන් ඉස්සරහට ඔයාලගේ කරිකියුලම් එක තව ටිකක් ඩෙවලොප් වෙයි. එතකොට තව ටිකක් ගොඩක් දේවල් ඉගෙන ගන්න වෙයි. ඉගෙන ගන්න තියෙයි. ඉතින් අපි මේ කරිකියුලම් ඩෙවලොප් වෙනකන් ඉන්නේ නැහැ. ඔයාලට හැමදේම උගන්වනවා. ඊට අමතරව සිලෝන් මෙඩිකල් කොලෙජ් කවුන්සිල් එකෙන් එහාට ගිහිල්ලා ඔයා එක්සෑම් එක පාස් වුණාට පස්සේ සිලෝන් මෙඩිකල් කොලෙජ් කවුන්සිල් එකෙන් ඔයා ක්වොලිෆයිඩ් පර්සනල් කෙනෙක් විදිහට පත් කරාට පස්සේ ඔයා ඒ කියන්නේ එක්සෑම් එක පාස් වුණාට පස්සේ ඔයා ෆාමසිස්ට් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙන්නේ ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් කියන ආයතනයෙන්. ඉතින් ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් කියන ආයතනයේ රෙජිස්ට්‍රේෂන් එකෙන් පස්සේ තමයි ඔයා ෆාමසිස්ට් කෙනෙක් විදිහට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් වෙන්නේ. හරි. අපි යමු මේ සබ්ජෙක්ට් ගොඩක එකතුවක්. ඒ කියන්නේ මේ එක්සෑම් එකේ පේපර් එකයි තියෙන්නේ. MCQ පේපර් එකක් තියෙනවා, SCQ පේපර් එකක් තියෙනවා. ඒක එක දිගට තියෙනවා, ඒක ඉවරයි. ඊට පස්සේ තව එක්සෑම් කෑලි දෙකක් තියෙනවා. ඔස්පි සහ වයිවා විදිහට අපි ඒවා කතා කරමු. ඒවා ලියන එක්සෑම් නෙමෙයි, ඒ කියන්නේ පේපර්ස් නෙමෙයි තියෙන්නේ, වෙනම දේවල් ප්‍රැක්ටිකල් එක්සෑම් එකක් විදිහට ඔස්පි තියෙනවා. ඇත්තටම ලැබ් එකේ ප්‍රැක්ටිකල් නෙමෙයි. ටේබල් එකකට ගිහිල්ලා පොඩි විනාඩි 3ක ස්ටේෂන්ස් තියෙනවා. ඒවා ලියන්න තියෙනවා. මම ඒ ගැන කියන්න. කොහොම වුණත් මේ කෝස් එක යටතේ ඔයාලා දැන් අර සිලෝන් මෙඩිකල් කොලෙජ් කවුන්සිල් එකෙන් දෙන සිලබස් එක කියෙව්වත් ලොකුවට අන්ඩර්ස්ටෑන්ඩ් එකක් එන්නේ නැහැ. ඕක ඇතුලේ හැංගිලා තියෙනවා සබ්ජෙක්ට් ගොඩක්. මම ඉන්නේ සබ්ජෙක්ට් ටික තමයි මෙතන ඔයාලට පෙන්නන්නේ. ඒ යටතේ ඔයාලා දැනගන්න මේ කෝස් එක ඉවර කරද්දී සහ ඉගෙන ගද්දී ඔයාලා මෙන්න මේ වගේ සබ්ජෙක්ට් ගොඩාක් ඉගෙන ගන්නවා. මොනවද? ඇනටොමි. සාමාන්‍යයෙන් ඇනටොමි කියලා කියන්නේ හියුමන් ස්ට්‍රක්චර් එක. මේකෙදි අපි සත්තු ගැන කතා කරන්නේ නැහැ. ගස් ගැන කතා කරන්නේ නැහැ. බයොලොජි වගේ මේකේ කතා කරන්නේ හියුමන් ගැන විතරයි. හරිද? හියුමන් ගැන විතරයි. ඒතර ඇනටොමි කියන්නේ හියුමන් ස්ට්‍රක්චර් එක. ඒතර සෙල් එකේ ඉඳන් පටක ඊට පස්සේ ඕගන්ස් සෙල් ටිෂු ඕගන්ස් ඊළඟට සිස්ටම් හියුමන් මේ සෙට් එකම කතා කරමු ඒවයි තියෙන ප්‍රශ්නත් එක්ක.
ෆිසියොලොජි කියලා කියන්නේ එතන තියෙන මෙකැනිසම් එක. කියන්නේ සෛලයක තියෙන ඉන්ද්‍රියකාවල මෙකැනිසම් එක. ඊට පස්සේ මෙඩිසින් එකක් ගියාට පස්සේ මෙඩිසින් එකේ මෙකැනිසම් එක අපි කතා කරනවා ෆාමකොලොජි වල. එතනට යන්න කලින් අපි ඉගෙන ගන්න ඕනේ හියුමන්ගේ තියෙන මෙකැනිසම් මොනවද? හරිද? ඒවා ටික තමයි ෆිසියොලොජි වල කතා කරන්නේ. මේ ෆිසියොලොජි පාර්ට් එක ගොඩාක් වැදගත් වෙනවා ෆාමකොලොජි අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න. අපි ඒක ඔයාලට සබ්ජෙක්ට් වයිස් බෙදන්නේ නැහැ මම මෙතන. සබ්ජෙක්ට් වයිස් බෙදන්නේ නැහැ. හැබැයි මේ ඇනටොමි, ෆිසියොලොජි, පැතොලොජි, ෆාමකොලොජි කියන හතරම එකට යන්නේ. ඒවට ගැළපෙන අනිත් දේවල් උත් එකතු කරගෙන යනවා. පැතොලොජි කියන්නේ diseases. ඒතර ස්ට්‍රක්චර් එක, process එක, diseases and medicine. මොහොම තමයි සාමාන්‍ය flow එක කියන්නේ. ඊට අමතරව ඒකට ගැළපෙන ටෙස්ටිං මොනවා හරි තියෙනවා නම් clinical biochemistry, ඊට අමතරව medicine manufacturing and pharmaceutics. ඒ pharmaceutics කියන්නේ ඔයාලගේ external pharmacy curriculum එකේ ටිකක් ලොකු කොටසක්. ඒ කියන්නේ ෆාමකොලොජි වලට පස්සේ තියෙන ලොකුම කොටස තමයි ෆාමසිටික්ස්. ඒතකොට ඒකත් අපි කතා කරනවා. ඊට අමතරව ෆොරෙන්සික් ෆාමසි කියලා වෙනම තියෙනවා. ඒ කියන්නේ ෆාමසි ලෝ එක. ඒ ගැනත් අපි කතා කරනවා. මම මොඩියුල් එක්ස්ප්ලেইন කරද්දී ඔයාලට පැහැදිලි කරන්නම් මේවයි අන්තර්ගතයේ මොන වගේද කියලා. ඊළඟට ක්ලිනිකල් ෆාමසි මයික්‍රෝබයොලොජි ඩිරෙක්ට් කතා කරන්නේ නැහැ. බට් අර අවශ්‍ය තැනදී ඒ වගේ දේවලුත් ඇප්ලයි කරගෙන තමයි යන්නේ. ඉමුනොලොජි, වැක්සිනොලොජි, ෆාමකෝග්නොසි, මෙඩිසිනල් කෙමිස්ට්‍රි මේ වගේ දේවල් සබ්ජෙක්ට් වයිස් විදිහට ඔයාලට යන්නේ නැහැ. ඔයාලා මෙතනින් එහාට එක්ස්ටර්නල් ෆාමසි එක්සෑම් එක ඉවර වෙලා ක්වොලිෆයිඩ් වෙලා ඔයාලා බැචලර් ඔෆ් ෆාමසි ඩිග්‍රී එකකට යනවා නම් එහෙම නැත්නම් ඔයා එතනින් එහාට මාස්ටර් එකකට PhD එකට MPhil එකකට යනවා නම් ඔයාලට මේ සබ්ජෙක්ට් වැඩිපුර ඉගෙන ගන්න පුළුවන්. හැබැයි මේ සබ්ජෙක්ට් මුල ඉඳන් ඉගෙන ගන්න බෑ. ඒවා ඉගෙන ගන්න වෙන්නේ මග ඉඳන්. ඒකට ඔයා යම් ෆවුන්ඩේෂන් එකක් හදාගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් අමාරුයි. ඉතින් ඇත්තටම එක්ස්ටර්නල් ෆාමසි එක්සෑම් එක මේන්ලි ફોකස් කරලා තියෙන්නේ සාමාන්‍ය කමියුනිටි ලෙවල් එකට ටාගට් කරගෙන. ඒ කියන්නේ ඔය සාමාන්‍ය වල ෆාමසි එකකට ගියාම දකින්නේ ඒක තමයි කමියුනිටි ලෙවල් එක කියන්නේ කමියුනිටි ෆාමසි කියන්නේ. අන්න එතන ටාගට් කරගෙන පොසිෂන් කරගෙන හදපු කරිකියුලම් එකක්. බට් මම එහෙම නෙමෙයි. මේ කරිකියුලම් එක එතනින් එහාට ගිහිල්ලා කොහොමද ඔයාලට තව දෙන්න පුළුවන් දේවල් ගොඩාක් දේවල් නෙමෙයි. ඔයාලට ඒ දේවල් පෙන්නනවා. දැන්ට මම ගොඩක් ඇසෝසියේෂන්ස් ෆාමසිස්ට්ලාගේ ඇසෝසියේෂන්ස් වල ලෙක්චරින් කරනවා. ඊට අමතරව මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා ලෙක්චරින් කරනවා. හෙල්ත් සෙක්ටර් එකේ ගොඩාක් අයට ලෙක්චරින් කරනවා ලංකාවේ වගේම පිටරට. එතකොට මම දන්නවා මේකෙදි මොනවද දෙන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ, උගන්වන්න ඕනේ සහ මේ ෆීල්ඩ් එකේ බරපතලකම කොයි වගේ වපසරියකද මේක පැතිරලා තියෙන කියන අයිඩියා එකක් තියෙනවා. ඒතර ඒ දේවලුත් එක්ක තමයි මේක ඉස්සරහට යන්නේ. නිකන් කරිකියුලම් එකක් SCMCC එකෙන් දෙනවා. ඒ ටොපික් ටික විතරක් ඔයාලට උගන්වන්නේ නැහැ. මම මේ එක්ස්ටර්නල් ෆාමසි එක්සෑම් එක කරපු කෙනෙක් නෙමෙයි. මම කෙලින්ම පටන් ගත්තේ බැචලර් ඔෆ් ෆාමසි ඩිග්‍රී එකෙන්. ඒ කියන්නේ අවුරුදු 4 ඩිග්‍රී එකෙන්. ඒතර ඔයාලා මේකෙන් පස්සේ තමයි ඩිග්‍රී එකට රෙජිස්ටර් වෙන්නේ. මම පටන් ගත්තේ ඩිග්‍රී එක ඉවර කරලා ඊට පස්සේ මාස්ටර් එක PhD එක මම මේක කරලා මේකේ රිසර්ච් ගොඩාක් කරලා සහ ෆීල්ඩ් එක ගැන ලොකු අයිඩියා එකකින් ෆීල්ඩ් එකේ අවුරුදු 17ක් ඉන්නවා. එතකොට ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි මේවා කරන්නේ. නැතුව එක්ස්ටර්නල් එක්සෑම් එක ලියලා පාස් වෙලා ඊට පස්සේ ක්ලාස් පටන් අරන් කරන කෙනෙක් නෙමෙයි මම. අනිත් අය වගේ ඒකයි මම කියන්නේ ඔයාලට sorry ඒකයි මම කියන්නේ ඔයාලට මේකෙදි කරිකියුලම් එකක් හරියට ඩෙවලොප් කරලා නැතත් මට ඒ අවශ්‍ය ඇඩ්වාන්ටේජ් එක තියෙනවා ඔයාලට දෙන්න. හරිනේ. අපි ඉස්සරහට යමු. එතකොට ඔයාලට මේ ෆාමසි පාඨමාලාව කොච්චර තිත්තයි කියලා කිව්වත් කොච්චර අමාරුයි කියලා කිව්වත් අපි මේක උගන්වනවා ඔයාලට හරි රසවට. දැන් අවසාන අවුරුදු කීපේ අවුරුදු 3ක රිසල්ට්ස් අරන් වල පොඩ්ඩක් ඇනලයිස් කරලා බලන්න දන්න කටින් අහලා බලන්න රිසල්ට්ස් කොහොමද ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ රිසල්ට් ටෝටල් රිසල්ට්ස් වලින් 78%ක් අපේ 78% පාස් වෙලා තියෙන්නේ. දැන් මේ අවුරුද්දේ ඇත්තටම රිටන් එක්සෑම් එකේ විතරයි තිබ්බේ ඔස්පි එක තිබ්බා. ඒ ඔස්පි එකේ රිසල්ට් ආවේ නැහැ. රිටන් එක්සෑම් එකේ 194ක් ලිව්වා. 194ක් ස්ටුඩන්ට්ස්ලා මගේ ලිව්වා. 189ක් පාස්. ඒතර පාස් දෙනා මට රිසල්ට් කිව්වේ නැහැ. පාස් ද ෆේල්ද දන්නේ. ඒතර වා හිතන්නේ කොච්චර percentage එකකින් පාස්ද කියලා නේ. හැදුවොත් එහෙම. ඒ නිසා බය වෙන්න එපා. ඔය පාස් වෙච්ච බහුතරයක් පළවෙනි පාර පාස් වෙච්ච අය. ඒ නිසා කිසිම දෙයකට බය වෙන්න එපා. ෆස්ට් ටයිම් එක්සෑම් ලියන කෙනෙක්ද, සෙකන්ඩ් ටයිම් එක්සෑම් ලියන කෙනෙක්ද අදාළ වෙන්නේ නැහැ. ඒවා පාස් වෙනවා සහ පාස් කරවනවා. ඒක වගකීමෙන් කියන්නේ. හරි. මේ පාඨමාලාවේ අන්තර්ගතය ගැන පොඩ්ඩක් අපි කතා කරන්න ඕනේ. ඔයාලා මේ වෙනකොට හෑන්ඩ්බුක් එක සමහර විට කියවලා ඇති, දැකලා ඇති. ඒකක් කමක් නැහැ. හෑන්ඩ්බුක් එකත් එක්ක ඔයා ඒක බලාගන්න. ඔයාට අවශ්‍ය නම් නෝට් print out ගන්න පුළුවන්. අවශ්‍ය නැත්නම් PDF එක තියාගන්න. අපේ LMS එකට දාපු PDF කවදාවත් නැති වෙන්නේ නැහැ. ඔයාලගේ active period එකේ තියෙනකන්. ඒ කියන්නේ අවුරුද්දක පාඨමාලාවේ බොහෝ විට අවුරුද්දයි මාස 4ක් විතර වගේ ඔයාලට මේක access තියෙනවා. එතකොට ඒ කාලෙදි PDF එක තියෙනවා. ඔයාලට සමහර අයගේ ෆෝන් නැති වෙනවා. සමහර අයට රීසෙට් වෙනවා. ඒ වගේ ප්‍රශ්නත් එක්ක ડોකියුමන්ට් නැති වෙනවා. අපේ ප්‍රශ්නයක් නැහැ.
ඔයාලට IMHS අපේ වෙබ්සයිට් එකට LMS එකට ලොගින් එකක් දෙනවා. ඒක මතක තියාගන්න ඒ ඇති. එතනට ගිහිල්ලා ඔයාලට ඩවුන්ලෝඩ් කරන ඒවා රෙකෝඩින් බලන ඒවා ඕන තරම් කරන්න කිසිම දෙයක් නැති වෙන්නේ නැහැ. හරිද? ඒවට ෆුල් ප්‍රොටෙක්ෂන් දාලා ස්ටෝරේජ් අරගෙන ලොකු process එකක් කරහා ඇවිල්ලා තියෙන නිසා එතන simple mechanism එකක් තියෙන. එතන වෙබ්සයිට් එකට ගියාම නිකන් අර ඔයාලා දකින්න මහා බරපතල විෂන් එකක් කියන්නේ ලොකු පෙනුමක් දාලා නැහැ. ඔයාලට කෝස් එක සිලෙක්ට් කරගෙන එතනට ගිහින් රෙකෝඩින් බලන්න හරි simple සිස්ටම් එකක් විදිහට ඔයාලට පේන්නේ. ඇතුළේ ටිකක් බරපතල වුණාට එහෙම විදිහට තමයි හදලා තියෙන්නේ. මම ඉස්සරහට පෙන්නනවා. හරි. එතකොට ඔයාලගේ පාඨමාලාව හදාරද්දි ලෙක්චර් කෙනෙක් විදිහට මම ප්‍රධාන වශයෙන්ම ඔයාලට ලෙක්චරින් කරනවා. ප්‍රධාන වශයෙන් කියන්නේ ඔක්කොම ලෙක්චර්ස් කරන්නේ මම වෙන කවුරුත් නෙමෙයි. එතකොට highly qualified lecturers ලගෙන් තමයි ඉගෙන ගන්න. එතකොට මේකේ අවසාන බලාපොරොත්තුව ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් රෙජිස්ට්‍රේෂන් එක. ඒ වගේම total lectures ගත්තොත් එහෙම ඇත්තටම ගත්තොත් ඔයාලා මේ content එකේ හරිය lectures hours ගන්න ගත්තොත් more than 300. හැබැයි අපි පැය 300ක් උගන්වන්නේ නැහැ. ඒකට අවශ්‍ය වැඩපිළිවෙළවල් තියෙනවා. ඔයාලට පැහැදිලි කරන්න. ඒ වගේ පාඨමාලාවක්. ඒ වගේම සම්පූර්ණයෙන්ම මේ පාඨමාලාව online වලින් යන්නේ distance learning platform එකේ physically lectures නැහැ. අපි online platform එකේ යන්නේ ඊට අමතරව online exams තියෙනවා. ඒකෙදි final exam එකක් අපි වෙනම තියෙනවා. final exam එකේ අරමුණ වෙන්නේ course එක complete කරා කියන්නේ. එතකොට අපි අවුරුද්ද අවසානයේදී හැම දෙසැම්බර් මාසෙම convocation එකක් තියෙනවා BMITH එකේ. මේ පාර දෙසැම්බර් 21 තියෙන්නේ. එතකොට ලබන අවුරුද්දේත් ඒ විදිහටම තියෙනවා. ඒ නිසා ඒ BMICH එකේ ඉවෙන්ට් එකට ගන්න අපි ෆයිනල් එක්සෑම් ලියන අය සහ එතනින් ක්වොලිෆයිඩ් වෙන අය. ඉතින් ඒ නිසා අපි එතන එහෙම එක්සෑම් එකක් තියෙනවා. හැබැයි ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකේ එක්සෑම් එක ලියන එකයි මේකයි දෙකක්. ඒතකොට මේ දෙක පටල ගැනීමක් කරන්න අවශ්‍ය නැහැ. හරි. ඊට අමතරව වාට අපි සර්ටිෆිකේට් එකක් දෙනවා, ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් දෙනවා. ඒ ඔක්කොම ටික අපි අපේ පැත්තෙන් කෙරෙනවා. හරි. ඔයාලට මම මෙතනදී LMS සිස්ටම් එක පොඩ්ඩක් පෙන්නන්නම්. LMS සිස්ටම් එක මේ තියෙන අපේ imhsedu.com කියන වෙබ්සයිට් එක. මේක මේ වෙලාවේ පොඩ්ඩක් බිසි. ඔයාලට ලොගින්ස් හම්බෙයි. ඉස්සරහට හම්බෙයි. පේමන්ට් එක කරාට පස්සේ හම්බෙයි. ඒ පේමන්ට් ඩීටේල් ගැන එහෙම දැම්ම අහන්න එපා මම කියන්නම්. ඔයාලට පුළුවන් නම් මේ සෙෂන් එක ඉවර වෙනකන් ඉන්න. එහෙම නැත්නම් අපේ කෝඩිනේටර් කෙනෙක්ට හරි කෝල් සෙන්ටර් එකේ කෙනෙක්ට හරි එහෙම නැත්නම් ওই note 7780255050 කියන නම්බර් එකට හරි අද කෝස් එකෙන් පස්සේ ඔයාලට පේමන්ට් ඩීටේල් එක හොයාගන්න බැරි වුණොත් මැසේජ් එකක් හරි දාලා ඉල්ලගන්න. හරි. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. මේක ඉවර වෙනකම් ඉන්න ඔයාලට සියලු ප්‍රශ්න ඉවරයි. හරි. මේ තියෙන අපේ වෙබ්සයිට් එක imhsedu.com කියන වෙබ්සයිට් එක. මේකෙන් පල්ලෙහාට ගිහිල්ලා බලන්න ඔයාලා කන්වොකේෂන් එකේ ඉමේජස් එහෙම අපි දාලා තිනවා. මේක ලොකු අර complicated process එකක් නෙමෙයි. වැඩ දාලා හදලා නැහැ ඇත්තටම. එහෙම දාන්න පුළුවන්. එතකොට ඔයාලව complicated වෙනවා. ඒ නිසා simple විදිහට හදලා තියෙනවා. ඔයාලට අවශ්‍ය පාඨමාලාවක් තියෙනවා නම් දැන් මෙහෙමයි මෙතන අවුරුද්දකින් මම කෝස් එක කරනවා කියලා හිතුවට දැන් කාට හරි හිතෙනවා මම මාස 3ෙන් මට මේක ඉවර කරගන්න ඕනේ මාස 6ෙන් ඉවර කරගන්න ඕනේ එතකොට ඔයාට live classes අවුරුද්ද පුරාම එන්න අවශ්‍ය නැහැ අපේ වෙනම තියෙනවා recorded sessions තියෙනවා හදපු courses තියෙනවා ඔයාට මට forensic part එක විතරයි මට pharmaceutics විතරයි මට pharmacology විතරයි ඒ වගේ option ඕන තරම් මේකේ තියෙනවා ඉතින් අපේ මේක ගිහිල්ලා බලන්න ඔයාට මේ ඉස්සරහට ඔයාලගේ badge එකත් මෙතන හැදෙනවා badge 8 එක ඔයාලගේ badge එක badge 8 එක. එතකොට ඒ අදාළ තැන ඔයාලගේ recordings ඔක්කොම තියෙයි. මම ඒවා ඉස්සරහට පැහැදිලි කිරීමක් කරන්න. හරි. ආචාර්ය ඉසුරු විජේසිංහ මෙහෙයවන අති සාර්ථක ඖෂධ වේදී පාඨමාලාව IMHS මොඩර්න් ෆාමසි පාඨමාලාව ඖෂධ වේදී විභාගය ඉහළින්ම සමත්ව SLMC රෙජිස්ටර්ඩ් ඖෂධ වේදියෙක් ලෙස සාර්ථක වෘත්තීය ගමන් මඟ අරඹන්න අපගේ LMS පද්ධතිය හරහා ඔබට මගහැරුණු පාඩම් නැවත නැවත අධ්‍යයනය කළ හැකිවීම වෙන කිසිම පාඨමාලාවක අධ්‍යයනය නොකරන නවීනතම විෂය නිර්දේශ ආවරණය කිරීම පාඨමාලාව සාර්ථකව නිම කරන සිසු සිසුවියන්ට PMICHD පැවැත්වන කොන්වොකේෂන් හිදී සහතික පත්‍ර පිරිනැවීම රසායන විද්‍යාව සමගින් උසස් පෙළ සමත් ඔබ පාඨමාලාව හා එක්වීමට දැන් අපි යමු අපේ රෙකෝඩ් බුක් එක එහෙම නැත්නම් කෝස් එකේ කන්ටෙන්ට් එක ක්ලියර් කරගන්න කෝස් එකේ කන්ටෙන්ට් එක ගැන හොඳ අයිඩියා එකක් ගමු කෝස් එකේ කන්ටෙන්ට් එක අපි ක්ලියර් කරගමු ඔයාලට හෑන්ඩ්බුක් එකක් තියෙනවා නම් හෑන්ඩ්බුක් එක ගන්න හෑන්ඩ්බුක් එකේ තියෙන එකම තමයි මේ කියන්නේ ඒක බැලුවත් නැතත් අපිට ඒ ගැන කතා බලා ගන්න පුළුවන් හරි හරි මේ තියෙන හෑන්ඩ්බුක් එක මේ හෑන්ඩ්බුක් එකත් එක්ක අපි ඉස්සරහට යමු හරි මම හිතන්නේ ගැටලුවක් නෑ ඔයාලට පේනවා. ඒතර අපි හෑන්ඩ්බුක් එක මේ හෑන්ඩ්බුක් එක මම හිතන්නේ හැමෝම දකින්න ඇති.
ස්ටුඩන්ට් හෑන්ඩ්බුක් එක. හරි. දැන් අපි මේ හෑන්ඩ්බුක් එකේ තියෙන කන්ටෙන්ට් එකත් එක්ක පොඩ්ඩක් ගිහිල්ලා බැලුවොත් මේ වගේ හෑන්ඩ්බුක් එකක් ඔයාලට හම්බුණා. මේ වගේ පෝස්ට් එකක් තිබ්බා. මේ පෝස්ට් එකත් එක්ක අපි ඉස්සරහට යමු. මේ තියෙන අපේ ලාස්ට් කන්වොකේෂන් එකේ බැච් ෆොටෝ එක. ඒතර ඔයාලට පේනවා මේ ඉන්නේ ඊටාම පොඩි ප්‍රමාණයක්. ඒ කන්වොකේෂන් එකට එන්න පුළුවන් වෙච්ච ප්‍රමාණය 200 ගාණක් හිටියේ. ඉතින් මේ අවුරුද්දේ ලස්සන කන්වොකේෂන් එකක් තියෙනවා. ඒ වගේම මේ එයාලා ගත්ත ෆොටෝස් තියෙනවා. හරි. මේ තමයි අපේ කන්ටෙන්ට් එක මොඩියුල් 1 එකෙන් අපි ස්ටාර්ට් කරමු. මම හිතන්නේ පේනවනේ. ගැටලුවක් නැහැ පේනවා. එතකොට මොඩියුල් 20ක්. There are 20 modules we are discussing with that course IMHS Modern Pharmacy course. Post module එක press module එක අපි යමු. මේකෙදි අපි කතා කරනවා anatomy, physiology, pathology සහ pharmacology කියන subject හතරට අදාළ content. එතකොට මේකේ පළවෙනි topic එක විදිහට අපි cell biology, human structure කියන part එකත් එක්ක තව අපි add කරගෙන යනවා route of administration, introduction to pharmacology, methodology of clinical trials, pharmacokinetic, pharmacodynamic සහ BNF pharmacopoeia කියන එක. සමහර දේවල් වලට තාම තේරෙන්නේ නැහැ. ගැටලුවක් නැහැ. මේ ඔක්කොම දේවල් ඔයාලගේ කරිකියුලම් එකට අදාළ දේවල්. හරි. එතකොට ওই විදිහට තමයි අපි module 1 එක තියෙන්නේ. එතකොට module 1 එකට ඔයාලට වෙනම PDF එකක් හම්බ වෙනවා. PDF document එකක් හම්බ වෙනවා. එතකොට module 1 එකට PDF එකක් හම්බ වෙනවා. module 2 එකට හම්බ වෙනවා. ඒ වගේ module 20ටම PDF 20ක් හම්බ වෙනවා. ඒ PDF 20 වට කැමති නම් download කරගන්න පුළුවන්. කැමති නම් print කරගෙන තියාගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය විදිහකට ඒක කරගන්න. අපි ඒක ගැටලුවක් නෑ. අපේ පැත්තෙන් කිසිම ගැටලුවක් වෙන්නේ නෑ. හරි. ඊළඟට අපි module 2 එකට යමු. module 2 එකට. module 2 එකේ anatomy, physiology, pathology සහ pharmacology කියන subject හතර target කරගෙන තමයි අපි හදලා තියෙන්නේ. ඔව් module 2 එකත් අපි හදලා තියෙන්නේ anatomy, physiology, pathology, pharmacology කියන subject හතර target කරගෙන හදලා තියෙන්නේ. ඒතකොට මේකේ ප්‍රධාන වශයෙන්ම අපි කතා කරනවා gastrointestinal tract එක සම්බන්ධයෙන්, GI tract එක සම්බන්ධයෙන් තමයි අපි කතා කරන්නේ. මේකෙදි GI tract එකේ ආහාර ජීර්ණ පද්ධතිය, gastrointestinal tract කියලා කියන්නේ ආහාර මාර්ග පද්ධතිය. ඒතකොට ආහාර මාර්ග පද්ධතියේ anatomy එක, structure එක මොකක්ද? physiology එක මොකක්ද? ඊට පස්සේ එතනද අදාළ medication part එක. දැන් අපි හිත peptic ulcer, gastritis, peptic ulcer ඒ වගේ part එකකින් තමයි start කරන්නේ medicine. ඊට අමතරව මේකෙදි diseases වෙනම අපි කතා කරනවා. peptic ulcer එහෙම නැත්නම් ඔයාලා සාමාන්‍යයෙන් කියන gastritis කියන එක. එතරම් gastritis කියන එකට එහා ගියපු condition එකක් peptic ulcer කියන්නේ. peptic ulcer ගැන කතා කරනවා. ඊළඟට අපි constipation, මලබද්ධය කියන condition එක ගැන කතා කරනවා. මලබද්ධය සහ ඊට අදාළ medications ගැන කතා කරනවා. ඊට පස්සේ අපි diarrhea ගැන කතා කරනවා. සාමාන්‍යයෙන් අපි කියන්නේ loose motion කියලා කියන්නේ. loose motion කියලා කියන්නේ diarrhea ගැන කතා කරනවා. ඊට අමතරව vomiting සම්බන්ධයෙන් ඊට අදාළ medication, ඊට පස්සේ ORS ඔය ජීවනි ගේව ගැන කතා කරනවා. ඊළඟ vomiting and motion sickness මේ දේවල් ගැන අපි කතා කරනවා. ඒතකොට මේ GI tract එහෙම නැත්නම් module 2 එකේ අපි මෙන්න මේ ටික තමයි discuss කරන්නේ. anatomy, physiology, pathology part එක, ඊට අමතරව peptic ulcer related, ඊට අමතරව diarrhea, constipation, rehydration, vomiting and motion sickness මේත් එක්ක තව පොඩි topics තියෙනවා. මම හැම එකක්ම මෙතනට දාන්න ගියේ නෑ. මේ විදිහට තමයි module 2 එක යන්නේ. හරි. අපි යමු module 3 එකට. module 3 එකත් anatomy, physiology, pathology සහ pharmacology base කරගෙන හදලා තියෙන module එකක්. මේකේ PDF එක ඔයාලට හම්බෙලා තියෙන්නේ. මේ PDF එක හම්බුනේ නැත්නම් අපෙන් ඉල්ලගන්න. මම ආයි coordinator කියන්නම් class group එකට දාන්න කියලා. ඒතර මේ human respiratory system කියන්නේ අපේ ශ්වසන පද්ධතිය. ශ්වසන පද්ධතිය සම්බන්ධයෙන් anatomy එක, physiology එක, ඒක ඇතුලේ තියෙන diseases සහ ඊට පස්සේ තමයි medication පටන් ගන්න. ප්‍රධාන වශයෙන් අපි මේකෙදි කතා කරනවා medicine විදිහට asthma condition එක. සාමාන්‍යයෙන් අපි ඇදුම රෝගීන් කියලා කියන්නේ එයාලා ගැන. ඊළඟට allergic කියන allergic disorders කියන. ඉතින් මේ දෙකත් එක්ක respiratory system එකට අදාළ තව diseases set කරලා තියෙනවා. ඒවා තමයි discuss වෙන්නේ. ඒතකොට ඒවයි තියෙන medicine ගැන, medicine වල mechanism ගැන ඒකට අදාළ discussion එකක් යනවා. ඔය තමයි අපේ module number 3 එක. ඊළඟට අපි module number 4 එකට ගියොත් එහෙම module number 4 එකට ගියොත් එහෙම module number 4 එකත් anatomy, physiology, pathology සහ pharmacology target කරගෙන යන්නේ. මේකෙදි අපි කතා කරන්නේ human cardiovascular system. එහෙම නැත්නම් රුධිර සංසරණ පද්ධතිය කියන part එක තමයි මේකෙදි අපි කතා කරන්නේ. ඇත්තටම module දෙකක් යනවා මේ cardiovascular system වල. module 4 සහ module 5. එතන module 4 ඇඩ් වෙලා තියෙනවා cardiovascular system එකට අදාළව anatomy, physiology,
ඊළඟට පැතොලොජි දැන් දන්නවනේ මේ වචන තුනනේ ඇනටොමි කියන්නේ ස්ට්‍රක්චර් එක ෆිසියොලොජි කියන්නේ ෆන්ක්ෂන් එක පැතොලොජි කියන්නේ ඩිසීස් එක. එතකොට ඩිසීසස් එක මෙඩිකේෂන් ගැන අපි කතා කරනවා මුලින්ම කතා කරනවා හයිපර්ටෙන්ෂන් එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් කියන්නේ බ්ලඩ් ප්‍රෙෂර් කියලා හයි බ්ලඩ් ප්‍රෙෂර් ගැන ඊළඟට අපි කතා කරනවා මෙතන ඩිසීස් එක විතරක් දාලා තියෙන්නේ ඩිසීස් එකයි මෙඩිකේෂන් උයි ඒ ඔක්කොම යනවා ඊළඟට අපි අත කතා කරනවා මෙඩිකේෂන් ගැන angiotensin converting enzyme inhibitors angiotensin 2 receptor blockers calcium channel blockers ඊළඟට receptor agonists angina related medication මේවා ගැන කතා කරනවා සමහර අයට මේ words තාම ෆැමිලිය නෑ ඒ නිසා මම ඒවා ගැන ලොකුවට ඩිස්කස් කරන්නේ නෑ ඒරිත්මියා ගැන. ඒතකොට මේ වගේ කාඩියෝවැස්කියුලර් සිස්ටම් එකේ රුධිර සංසරණ පද්ධතිය මිනිසුන්ගේ තියෙන රුධිර සංසරණ පද්ධතිය සහ ඊට අදාළ ඩිසීසස් ප්‍රධාන ලෙඩ ටික සහ ඊට අදාළ මෙඩිකේෂන් ටික තමයි මේකෙදි කතා කරන්නේ. ඇත්තටම එක මොඩියුල් එකකින් කාඩියෝවැස්කියුලර් සිස්ටම් එක ඉවර කරන්න බැරි නිසා අපි මොඩියුල් 5 වෙනි එකටත් දාලා තියෙනවා human cardiovascular system. මේකෙදි අපි තව ඩිසීසස් කීපයක් සහ ඊට අදාළ මෙඩිකේෂන් කතා කරනවා. කාඩියක් ෆේලිය එහෙම නැත්නම් අපි කියනවා heart failure කියලා කියන්නේ heart එක වැඩ කරන්නේ නැහැ කියලා කියන්නේ heart failure ඊට අමතරව hemostasis and thrombosis ඒ කියන්නේ අනවශ්‍ය විදිහට ලේ කැටි ගැසීම thrombosis කියලා කියනවා අපේ සාමාන්‍ය විදිහට තුවාලයකින් ලේ ගලන එක එහෙම නැත්නම් අත කැක්කුනහම ලේ ගලන එක hemostasis කියලා කියනවා. ඒතකොට සාමාන්‍යයෙන් ලේ ගලන එක කැටි ගැහෙන එක sorry. ලේ ගැහෙන එක කැට ගැහෙන එකට hemostasis කියලා කියනවා. අසාමාන්‍ය විදිහට රුධිරේ කැටි ගැසෙන එකට අපි කියනවා thrombosis කියලා. ඒතකොට මේ දෙක ගැන කතා කරලා මේ thrombosis වලට දෙන මෙඩිසින් වෙනම කතා කරනවා. anticoagulants, antiplatelet ඊළඟට ඊට රිලේටඩ් තව ෆයිබ්‍රිනොලයිටික් සහ ඇන්ටිෆයිබ්‍රිනොලයිටික් කියලා මෙඩිකේෂන්ස් තියෙනවා. ඒවා අපේ ජීවිතේ බේර ගන්න පුළුවන් මෙඩිසින්. ඉතාමත්ම අත්‍යවශ්‍ය මෙඩිසින්. මේ ගැන ඩිස්කෂන් එකක් යනවා. ඊට අමතරව ඔයාලට ගොඩක් ප්‍රශ්න තියෙනවා. මෙන්න මේ ලිපිඩ් එහෙම නැත්නම් කොලෙස්ටරෝල් ප්‍රශ්න. ඒතකොට ලිපිඩ්ස් ගැන කොලෙස්ටරෝල් ඇති කරන ලිපෝප්‍රෝටීන්ස් ගැන ඊළඟට හයිපර්ලිපිඩීමියා. එහෙම නැත්නම් අපි කියනවා අධික රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් මේක අපි කියන සාමාන්‍යයෙන් කියන්නේ කොලෙස්ටරෝල් තියෙනවා කියලා. අන්න ඒක හයිපර්ලිපිඩීමියා කියන ඩිසීස් එක ගැන අපි කතා කරනවා සහ ඊට රිලේටඩ් මෙඩිකේෂන් කතා කරනවා. මෙඩිකේෂන් යූස් ෆෝ හයිපර්ලිපිඩීමියා. ඒතකොට ওই මොඩියුල් 5 අපි කතා කරන්නේ කාඩියෝවැස්කියුලර් සිස්ටම් එකට අදාළ දෙවෙනි පාර්ට් එක. ඒතකොට ඔයාලට තේරෙනවා කාඩියෝවැස්කියුලර් සිස්ටම් එකේ පළවෙනි පාර්ට් එක අපි මොඩියුල් 4 දී කතා කරනවා. මොඩියුල් 5 කතා කරන්නේ කාඩියෝවැස්කියුලර් සිස්ටම් එකට අදාළ දෙවෙනි පාර්ට් එක. ඒතකොට මේක ඇත්තටම දැන් ඔයාලා බලයි මෙච්චර කන්ටෙන්ට් එකක් තියෙනවද මේ කෝස් එකේ? ඔව් ඇත්තටම තියෙනවා. එහෙම නැතුව ඉගෙනගෙන කරන්න බෑ. දැන් අර O level කාලේ වගේ ටොකු වෙන එහෙම නැත්නම් A level කාලෙත් සමහර ළමයිට එහෙම කරනවනේ. දැන් O level කාලේ නම් බලෙන් පොවන්නේ. A level කාලේ සාමාන්‍යයෙන් තමුන් ඉගෙන ගත්තොත් විභාගේ පාස් වුණොත් ෆියුචර් එකක් කියන එක තමයි ඔළුවට දාන්නේ. එතකොට ඒකේ මහන්සි වෙලා වැඩ කරනවා. දැන් ඔයාලා ඇඩල්ට්ලා O level උත් ඉවරයි A level උත් ඉවරයි. දැන් ඔයාලා ගොඩක් වෙලාවට ජොබ් එකකට යන්න බලාපොරොත්තුෙන් ඉන්න ජොබ් එකක් කරන ඔයාලා ඇඩල්ට්ලා. ඒ කියන්නේ මැචුවර්ඩ්. ඒතකොට අවුරුදු 10කට වඩා වැඩියයි. ඒතකොට මේ වෙනකොට ඔයා තේරුම් ගන්න ඕන ඔයා පස්සේ ඉඳගෙන ටොකු යන උගන්නන්න කවුරුත් නැහැ. මම මේක කරගත්තොත් මගේ ටාගට් එකට යනවා. ටාගට් එකක් විතරක් තිබ්බට වැඩක් නැහැ. මම මේක කරගත්තොත් තමයි ටාගට් එකට යන්නේ. ටාගට් එකට ගියොත් මට ගොඩක් දේවල් හම්බ වෙනවා. ඒතකොට එහෙම ලේසියෙන් ටාගට් ගන්න බෑ. පොඩි ටාගට් ලේසියෙන් ගන්න පුළුවන් වුණාට ලොකු ටාගට් ගන්න ලේසි නෑ. ඒකත් පොඩ්ඩක් මතක තියාගෙන යමු. හරි. ඊළඟ මොඩියුල් 6 එක. මොඩියුල් 6 එකේ අපි කතා කරන්නේ ඇනටොමි, ෆිසියොලොජි, පැතොලොජි සහ ෆාමකොලොජිමයි. මේකෙදි අපි කතා කරනවා අර කාඩියෝවැස්කියුලර් සිස්ටම් එකත් එක්කම සම්බන්ධතාවයක් තියෙනවා. හැබැයි ඊට වඩා වෙනස්. මේකේ යුරිනරි සිස්ටම් එහෙම නැත්නම් අපි කියනවා මුත්‍රා පද්ධතිය සම්බන්ධයෙන් තමයි අපි මේකෙදි කතා කරන්නේ. යුරිනරි සිස්ටම් එකේ ඇනටොමි එක කතා කරනවා, ෆිසියොලොජි එක කතා කරනවා, පැතොලොජි එක කතා කරනවා සහ රිලේටඩ් මෙඩිකේෂන් කතා කරනවා. මේකෙදි ප්‍රධාන වශයෙන් අපි ඩයුරිටික්ස් එහෙම නැත්නම් මුත්‍රා වැඩිපුර පිට කරන මෙඩිසින් ගැනත් කතා කරනවා. ඒතර ඒව තමයි ඩයුරිටික් මෙඩිකේෂන්ස් කියලා අපි කියන්නේ. හරි. ඒතර මොඩියුල් 6 එකේ ওই විදිහට තමයි අපේ ඩිස්කෂන් එක යන්නේ. හරි. ඊළඟ මොඩියුල් 7 එකටම මැසේජස් වගේක් එනවා මම බලන්නම් හිමීට. මොඩියුල් 7 එකත් අපි යන්නේ ඇනටොමි, ෆිසියොලොජි, පැතොලොජි, ෆාමකොලොජි කියන සබ්ජෙක්ට් 4 එකතු වෙලා. ඒතකොට ඔයාලා බලයි දැන් මොඩියුල් 20 දැන් මොඩියුල් 7 වෙනි එකෙත් එතනට ඇවිල්ලා නේ. ඒ කියන්නේ කොච්චර කන්ටෙන්ට් එකක් තියෙනවද ඇනටොමි, ෆිසියොලොජි, ෆාමකොලොජි සහ පැතොලොජි මේ 4 නේ. ඇත්තටම ඔව් ඔයාලගේ බලන්න මොඩියුල් කීයක් වෙනකන් යනවද කියලා. හරි. මේකෙදි අපි කතා කරනවා එන්ඩොක්‍රයින් සිස්ටම් එක. එහෙම නැත්නම් මෙතනදී අපි දැන් ආහාර මාර්ග පද්ධතිය, ගෑස්ට්‍රෝඉන්ටර්නල් සිස්ටම්, රෙස්පිරේටරි සිස්ටම් එක,
ශ්වසන පද්ධතිය, ඊළඟට කාඩියෝවැස්කියුලර් සිස්ටම් එක, සංසරණ පද්ධතිය, මුත්‍රා පද්ධතිය. ඊට පස්සේ අපි යනවා එන්ඩෝක්‍රයින් සිස්ටම්. එහෙම නැත්නම් අපි කතා කරන හෝමෝන්. මේකේ තමයි හෝමෝන් ගැන කතා කරන්නේ. දැන් ඔය A level කාලේ ඔයාලා ඉගෙන ගද්දි සමහර විට සත්වයා යටතේ ඔය වෙන වෙනම ස්නායු පද්ධතිය යටතේ නේද ඔක කතා කරන්නේ. සමායෝජනය හා සමස්ත සමායෝජනය යටතේනේ ඕක කතා කරන්නේ. දැන් එහෙම එකක් නැහැ. මේක කෙලින්ම එන්ඩෝක්‍රයින් සිස්ටම් කියලාම තමයි අපි කතා කරන්නේ. ඒතර human endocrine system, anatomy, physiology, human endocrine system. ඒ කියන්නේ endocrine system කියලා කියන්නේ කෙලින්ම හෝමෝන්මයි. හෝමෝන්. ඒතකොට හෝමෝන් හදන්නේ කොහෙද? ග්ලෑන්ඩ්ස් මොනවද? ඒ හදන හෝමෝන්ස් මොනවද? ඒවයි ෆන්ක්ෂන් මොනවද? ඒ හෝමෝන් නැති වුණාම මොකද වෙන්නේ? වැඩි වුණාම මොකද වෙන්නේ? එතනට හැදෙන ලෙඩ මොනවද? සහ මෙඩිසින්. ඔක තමයි process එක. හරි plan එකකට යන්නේ. හරිද? anatomy එක, physiology එක, pathology එක, pharmacology එක. හරි. එතකොට මේකෙදී අපි pathology part එක discuss කරනවා total endocrine system එකට අදාළව. ඊට අමතරව thyroid gland, thyroid ග්‍රන්ථිය, pancreas එක, අග්න්‍යාසය, ඊළඟට අග්න්‍යාසය ගැන කතා කරද්දී අපිට diabetes mellitus කතා කරන්න වෙනවා. එතනදී insulin ගැන, insulin වලට අමතරව diabetic වලට දෙන medications ගැන, ඊට අමතරව adrenal gland එක ගැන, ඊට අමතරව ඒකත් එක්කම අපි කතා කරන steroid medicine ගැන මෙතන කතා කරනවා. මේක ලොකු module එකක්. module 7 කියන්නේ ලොකු module එකක්. human endocrine system එක. අපේ මේක ඇත්තටම මේ හෝමෝන් ගැන විතරක් නෙමෙයි අපි කතා කරන්නේ. ඊට ප්‍රධාන වශයෙන් දායක වෙන ලෙඩ ගැනත් කතා වෙනවා. දැන් උදාහරණයක් විදිහට diabetes mellitus, දියවැඩියාව. ඒතර අපි endocrine system එකේ දියවැඩියාව ගැන විශේෂ තැනක් දීලා තියෙනවා. ඒකට හේතුව අපි දන්නවා බහුලව ලෝකේ වැඩිම රෝගීන් ප්‍රමාණයක් අපි වාර්තා වෙන්නේ දියවැඩියාව සහ අධිරුධිර පීඩනය. එතකොට ඒ කියන්නේ අධිරුධිර පීඩනය ගැන අපි කලින් කතා කරා. ඒතර මෙතනදී හෝමෝන් ගැනම ඉන්සියුලින් වලින් මේක ඇති කරන තත්වයක් නිසා අපි මෙතනම diabetes mellitus කතා කරලා ඉවර කරනවා. හරි. එතකොට තව මොඩියුල් 13ක් තියෙනවා. හරි. එතකොට මොඩියුල් 8 එක. මොඩියුල් 8 එකට ගියොත් එහෙම මොඩියුල් 8 එක තියෙන්නේ anatomy, physiology, pathology and pharmacology කියන සබ්ජෙක්ට් එක යටතේමයි. එතකොට මේකෙදි විශේෂයෙන් අර endocrine system එකටම තමයි මේකත් සම්බන්ධ වෙන්නේ. ඇත්තටම endocrine system එකේ part 2 කියලා කිව්වත් ගැටලුවක් නැහැ. මම ඒ වුණාට මේක ටිකක් වෙන් කරලා ගත්තා. මේක ටිකක් අමාරු සහ ඉගෙන ගන්න අවශ්‍ය points ගොඩාක් තියෙන system එකක් සහ ඊටත් වඩා අපිට පොඩි කාලේ ඉඳන් හංගපු දෙයක්. හරිද? දැන් O level කාලෙදිත් මේක හරියට උගන්වන්නේ නැහැ. A level කාලේ biology වල මේ පාඩම තියෙනවා. ප්‍රජනනය කියලා තියෙනවා. ඒත් අතගාලා ඔහින් මෙහෙන් දානවා හරියට තේරුම් කරන්නේ නැහැ. එක්සෑම් එකට උත්තරයක් ලියාගෙන MCQ එකක් ගහගන්න ඉගෙනුවාට මේක හරියට කියලා දුන්නේ නැහැ. ඒ නිසා මම වෙනම මොඩියුල් එකක් හැදුවා. anatomy, physiology, pathology, pharmacology එක යටතේ human reproductive system. හරිද? ප්‍රජනක පද්ධතිය, මානව ප්‍රජනක පද්ධතිය සම්බන්ධයෙන් එතනදී අපේ female සහ male දෙගොල්ලෝගෙම anatomy, physiology, pathology තුනම කතා කරනවා. හරිද? ඊට අමතරව reproductive system එකට අදාළ සියලු hormones ගැන අපි discussion එකක් කරමු. එහෙම ලොකු discussion එකක් නෙමෙයි. දැන් අපේ curriculum එකට ගැලපෙන discussion එකක් අපි කරමු. hormones මොනවද? ඒවයි හැසිරීම කොහොමද? functions මොනවද? මේ වගේ දේවල්. ඊට අමතරව ඔතන ওই hormone වල ප්‍රශ්න එන අවස්ථා තියෙනවා. hormone ප්‍රශ්න තියෙන උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම reproductive system එකේ hormones වල imbalance එක නිසා polycystic ovarian syndrome කියන තත්ත්වය එනවා. ඒක මදසරු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් completeම infertile වෙන්න පුළුවන්. එතකොට ඒවා ගැන එතනදී hormone බලපෑම කොහොමද? මොකක්ද කරන medicine මේවා ගැන කතා කරමු. ඒවා ඊට අමතරව සමහර අවස්ථා තියෙනවා females අයට menses delay කරගන්නවා. දැන් සමහර අය දන්නේ නැහැ මේ menstrual cycle එකවත් දන්නේ නැහැ. menses හැදෙන්නේ කොහොමද? මෙතන ඒ ගැන දන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ A level උත් කරා. විභාගෙත් පාස් වුණා. ඒ තාම ඒ ගැන හොඳ අයිඩියා එකක් නැහැ. මේකෙදි මම ඒ සියල්ල නැති කරනවා. හරිද? මේකෙදි ඔයාලට ඉගෙන ගන්න ගොඩක් දේවල් දැන් තියෙනවා. ඒ කියන්නේ exam target එක කරගෙන කරන පාඩමක් නෙමෙයි මේකෙදි. මේකෙදි නිවුන් දරුවෝ ඇති වෙන්නේ කොහොමද? මේ වගේ ගොඩාක් දේවල් කියනවා. ඔයාලගේ මේ පාඩම කරද්දි ගෙවල් වල ඉන්නවා නම් ඔය සාමාන්‍ය 7 8 9 10 11 ඒ ඩෙවල් කරන දරුවෝ ඉන්නවනේ එයාලවත් තියාගෙන මේ පාඩම අහන්න. ඇත්තටම මේ තරම් වැදගත් සහ මේක අපි කියලා දෙන්නේ නැති හැංගෙන තැනක් නිසා. හරි. අපි ඒක කතා කරන්නේ මොඩියුල් 8 එකේ. ඊට අමතරව මෙඩිසින් වලට අමතරව මම මෙතනදී තව පාර්ට් එකක් කරනවා. ඒ තමයි contraception and contraceptive. contraception සහ contraceptives ගැන වෙනම කරනවා. ඒ contraception කියලා කියන්නේ උපස්පාලනය. contraceptives කියලා කියන්නේ උපස්පාලන ක්‍රම.
එතකොට මෙතනදී කන්ට්‍රසෙප්ටිව්ෂන් ගැන, ඒ කියන්නේ උපත් පාලනය ගැන සහ උපත් පාලන ක්‍රම ගැන මේකෙදි කතා කරනවා. එතකොට ප්‍රජනක පද්ධතියෙන් හෝමෝන් වලට ගිහිල්ලා හෝමෝන් වලින් ඒ ඩිසීසස් වලට ගිහිල්ලා ඩිසීස් වලින් මෙඩිසින් වලට ගිහිල්ලා ඊට අමතරව මෙන්න මේ කන්ට්‍රසෙප්ටිව්ස් and කන්ට්‍රසෙප්ෂන් ගැන අපි කතා කරමු. එතකොට මොඩියුල් 8ක් වෙනකොට ඔයාලා බලන්න කොච්චර කන්ටෙන්ට් එකක් ඉවර කරලාද. ඇත්තට මේක අවුරුද්දකින් කරන්න පුළුවන් කන්ටෙන්ට් එකක් නෙමෙයි. ඒ වුණාට කරනවා. දැන් ඒ කියන්නේ කරන්නේ කොහොමද භාගයට අත ගාලා නෙමෙයි. ඇත්තටම එහෙම නෙමෙයි කරන්නේ. ඔයාලට තව ටික කාලයක් යනකොට ඒ කියන්නේ ෆාමකොලොජි ඉවර වෙනකොට සාමාන්‍යයෙන් මාස 10ක් විතර යනවා. හරිද? ෆාමකොලොජි පාර්ට් එක ඉවර වෙන මාස 10ක් යනවා. ඒතර ඔයාලා බලයි. හරි. තාම මොඩියුල් 8ක් ෆාමකොලොජි ඉතුරු මොඩියුල් ටික මාස දෙකෙන් කරනවද කියලා. නෑ එහෙම නෙමෙයි. ඒ කියන්නේ ෆාමකොලොජි වලට පැරලලි මට තව ලෙක්චර් දවසක් දාන්න වෙයි. ඒකට ඔයාලට වෙනම charge එකක් ගන්නෙ නෑ, වෙනම payment එකක් ගන්නෙ නෑ. එතකොට ෆාමකොලොජි ටිකක් ඔයාලා එනකොට ඔයාලගේ මේ ෆීල්ඩ් එකට එන අර ගැම්මක් එනවනේ. ෆාමසි ඉගෙන ගන්න ඕන තියෙන ගැම්මක් එනවා. බෑ කියන අය හැලෙන. හරි නෑ මේක මට තේරෙන්නේ නෑ. මේ මොකද්ද? මට මේ වල ලෙක්චර්ස් වලට යන්න වෙලාවක් නෑ. මට වැඩ වැඩි. ඔය ලෙක්චර් රෙකෝඩින් මන්න බෑ. ඔහොම සෙට් එකක් ඉන්නවා. ඒ කට්ටිය හැලෙනවා. එතකොට එහෙම හැලෙන ප්‍රමාණය අතහැරලා දාලා හැලෙන්නේ නැත්නම් හොඳයි. මේ ගමන යන්න ඉන්න කට්ටිය ඉන්නවනේ. එතකොට යාළුට ඌමනාව තියෙනවා. මේක දැන් උණක් ඇවිල්ලා තියෙනවා. මට මේක ඉගෙන ගන්න ඕනේ. මාර නොලෙජ් එකක් නෙන්නේ. අන්න ඒ වගේ කට්ටියත් එක්ක අපි මේක ගමන යනවා. ඒ නිසා මාස කිහිපයක් යනකොට ෆාමකොලොජි ඩේට් එක සාමාන්‍යයෙන් අපේ සන්ඩේ යන අතරේ, ඒ කියන්නේ මේ සන්ඩේ 4ට යන අතරේ තව ඩේට් එකක් ඔයාලට දානවා. ෆාමසිටික් සහ ෆොරෙන්සික් ෆාමසි ඩිස්කස් කරන්න. නැත්තම් මේක අවුරුද්දෙන් ඉවර කරගන්න බෑ. හරිද? මම භාගයට අත ගහලා ඉවර කරන්නෙත් නැති නිසා. ඒ නිසා අපි එහෙම කරමු. ඒ නිසා ඒක සාමාන්‍යයෙන් තව මොඩියුල් 8 වගේ ඉවර වෙනකොට තමයි මම සාමාන්‍යයෙන් පටන් ගන්න. ඒ කියන්නේ මොඩියුල් 8ක් වෙනකම්ම සතියට එක දවසක් යන්නේ. ඒතර මොඩියුල් 8න් එහාට තමයි ඕක ඉස්සරහට යන්නේ. හරි. ඊළඟ මොඩියුල් 9ට යමු. මේකෙදි අපි කතා කරනවා ඒ ඇනටොමි, ෆිසියොලොජි, පැතොලොජි, ෆාමකොලොජි කියන පාර්ට් එකම තමයි ඩිස්කස් කරන්නේ. මේකේ ස්කෙලිටල් සිස්ටම් එක ඩිස්කස් කරන්න. ඔයාලට පේනවා බෝඩ් එකේ දාලා තියෙන ස්කෙලිටල් සිස්ටම් කියන්නේ අස්ථි සම්බන්ධයෙන්. ඒතර අපි ඔය A level වල බයොලොජි වල ඇත්තටම මට පර්සනලි මම අකමැතිම පාර්ට් එක තමයි ඔය අස්ථි කියන්නේ. හරිද? බෝන්. ඒ කියන්නේ මට තාමත් ඒ කාලේ උගන්වපු දේවල් මතක නැහැ. ඒ කියන්නේ අස්ථි කියන එක නැතුව තමයි මම A level කරේ. ඒ කියන්නේ මම ඒකට ආස නැහැ. ඒකට මොකද්ද හේතුව කියලා මම අදවත් දන්නේ නැහැ. හැබැයි මේක හරි ලේසි කොටසක්. මම මේ පස්සේ ඉගෙන ගද්දි තමයි තේරුනේ මේක මාර ලේසි. මේක හරි ඉන්ටරෙස්ටිං. හරිද? මේකේ ගොඩක් දේවල් අපිට අලුත් දේවල් ඉගෙන ගන්න තියෙනවා. අපි ඉගෙන ගමු. මේ ස්කෙලිටල් සිස්ටම් එක ආදාළව මේකේ මේ අස්ථි ගැන මේ අස්ථි ටික මෙහෙමයි මෙච්චරයි මෙහෙමයි කියලා නවත්තන්නේ නැහැ. ඊට රිලේටඩ් මේක ස්කෙලිටල් සිස්ටම් කියලා කිව්වට අතර මේකේ මසල්ස් ගැන, ආතරයිටිස් ගැන ගොඩක් දේවල් පේන් එක ගැන මේකේ තමයි කතා කරන්නේ. පේන් එකට අදාළ මෙඩිසින් ගැන ගොඩාක් ඩිස්කෂන් එකක් අපි යනවා. එතකොට බෝන් මෙටබොලිසම් රිලේටඩ් හෝමෝන් මෙඩිකේෂන්ස් ගැන ඩිස්කස් කරනවා. ඊට අමතරව ඉන්ෆ්ලමේටරි ඩිසෝඩර්ස් කියලා අපි කියන්නේ පේන් එකට අදාළ ඩිසීසස්, ඊට අමතරව ආතරයිටිස් වගේ දේවල් අපි මේකෙදි කතා කරනවා. එතකොට ඔය ඩිසීසස් එක්කම අපිට ඕන වෙන දෙයක් තමයි ඇන්ටි ඉන්ෆ්ලමේටරි මෙඩිකේෂන්ස්. තාම ඔයාලා දන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් කියනවා NSAIDs කියලා. එහෙම නැත්නම් NSAIDs කියලා කියනවා. non steroidal anti inflammatory medicine. ඔය ඩික්ලොෆිනැක් කියලා කියන්නේ, ඇස්පිරින් කියලා කියන්නේ, බෲෆන් එහෙම නැත්නම් ඉබුප්‍රොෆන් කියලා කියන්නේ මේ ගෲප් එකේ මෙඩිසින් තමයි. ඒව ගැන අපි කතා කරමු. ඒව කොහොමද භාවිතා කරන්නේ? මොනවද ඉන්ඩිකේෂන්ස්? ලොකු ප්‍රශ්න ඇති කරන ගෲප් එකක්. දැන් ඔය NSAIDs කියන එක අපි සාමාන්‍යයෙන් මිනිස්සු ගිහිල්ලා ෆාමසි එකකින් ඉල්ලනවනේ. මට කැක්කුමට බෙහෙතක් ඕනේ, වාත අමාරුවට බෙහෙතක් ඕනේ. අර ගිහිල්ලා තියලා තිබ්බා වගේ ඉල්ලනවනේ. එහෙම ඉල්ලගෙන ගන්න පුළුවන් මෙඩිසින් එකක් නෙමෙයි. prescription only medicine උනට අපි ෆාමසි වලින් ගන්නවා. අපි ෆාමසි වලින් දෙනවා ප්‍රශ්න. මේවා ගන්න එකවත් දෙන එකවත් නෙමෙයි ලොකුම ප්‍රශ්නේ. මේ මෙඩිසින් වලින් ඇති කරන තත්ත්වේ ලොකුම. ඒ කියන්නේ මේ මෙඩිසින් වලින් පුළුවන් අපේ heart එක නවත්තන්න. heart එකේ වැඩ ටික නවත්තන්න. අපේ blood pressure වැඩි කරන්න. අපේ වකුගඩු ටික අකර්මණ්‍ය කරන්න. හරිද? අපේ අක්මාව ලොකු ප්‍රශ්න ගොඩක් ඇති කරන්න. අපිට හදිසියේ පොඩි වෙන ලෙඩක් තිබ්බොත්, ඉන්ෆ්ලමේටරි කන්ඩිෂන් එකක් තිබ්බොත් මේ මෙඩිසින් ගන්න නිසා ඒ ලෙඩ තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. අපිට වයිරල් ඉන්ෆ්ලමේෂන් එක, ඉන්ෆෙක්ෂන් එකක් ඇවිල්ලා, බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකක් ඇවිල්ලා තිබ්බොත් එහෙම අපේ ඒ ලෙඩේ ඩබල් ට්‍රිබල් කරන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ ලොකු ප්‍රශ්න ගොඩක් ඇති කරන ගෲප් එකක් තමයි මේ ගැන අපි කතා කරමු. ඊළඟට රුමැටොයිඩ් ආතරයිටිස් ගැන කතා කරන්න ඕනේ. ගවුට් ආතරයිටිස් ගැන කතා කරන්න ඕනේ. සිහි නැති කරන හිරිවට්ටන මෙඩිසින් ගැන කතා කරන්න ඕනේ. අපි ඒවට කියනවා ඇනස්තටික් මෙඩිසින් කියලා.
ඊළඟ පේන් එකට දෙන මෙඩිසින් ඇනල්ජෙසික් මෙඩිසින් ගැන ඕකෙදී අපි කතා කරනවා මෝෆීන් ගැන කතා කරනවා පෙතිඩීන් ගැන කතා කරනවා කොඩේන් ගැන කතා කරනවා පැරසිටමෝල් ගැන කතා කරනවා ගොඩක් දේවල් මේකේ අපි කතා කරනවා. ඒතර මේ මොඩියුල් 9 එක ගොඩාක් විශේෂ මොඩියුල් එකක්. මේක අස්ති ස්කෙලටල් සිස්ටම් රිලේටඩ් කියලා දැම්මට අස්ති ගැන විතරක් නෙමෙයි කතා කරන්නේ. ඔව් අස්ති ගැන කතා කරද්දී අපි ඔස්ටියෝපොරොසිස් ගැන කතා කරනවා. ඊට අදාළ මෙඩිසින් ගැන කතා කරනවා. ඒවා කරනවා. හැබැයි ඊටත් එහා ලොකු ඩිස්කෂන් එකක් අපි මේකෙදි යනවා. හිතන්න එපා ස්කෙලටල් සිස්ටම් කියවට බෝන් විතරයි කියලා. හරි. එතකොට ඔන්න මොඩියුල් 9ක් ඉවරයි. ඔන්න මොඩියුල් 9න් පස්සෙත් අපි 10ට යනවා. මොඩියුල් 10 කියන්නේ ඊ타ත්ම විසුවිශේෂී මොඩියුල් එකක්. මේ මොඩියුල් එක සම්පූර්ණයෙන්ම අපි හදලා තියෙන්නේ ඉන්ෆෙක්ෂන් සම්බන්ධයෙන්. ඉන්ෆෙක්ෂන්. ඒ කියන්නේ බැක්ටීරියාවෙක් අපේ ඇඟට ඇවිල්ලා ලෙඩක් ඇති කරනවා. වෛරස් එකක් ඇවිල්ලා ලෙඩක් ඇති කරනවා. පණුව කියලා අපි සාමාන්‍ය කියන්නේ වෝම්ස්ලා අපිට ඇවිල්ලා ලෙඩක් ඇති කරනවා. මදුරුවෙක් දෂ්ට කරලා අපිට ලෙඩ ඇති කරනවා. මැලේරියාව ඇති කරනවානේ. ඊළඟට වැලි මැස්සෝ ඇවිල්ලා අපිට ලෙඩ ඇති කරනවා. අන්න ඒ වගේ ඉන්ෆෙක්ෂන්ස් ගැන ඊළඟට දිලීර ෆංගස්ලා අපිට ලෙඩ ඇති කරනවා. මෙන්න මේ වගේ දේවල් ගැන තමයි මේ මොඩියුල් එකේ කතා කරන්නේ. ඉන්ෆෙක්ෂන් විතරක් නෙමෙයි ඉන්ෆෙක්ෂන් සහ ඊට රිලේටඩ් මෙඩිකේෂන්. එතකොට මේකෙදි අපි කතා කරනවා ඉන්ෆෙක්ෂන් ඇන්ඩ් ඇන්ටි ඉන්ෆෙක්ටිව් මෙඩිසින්. ඊට පස්සේ ප්‍රධාන තැනක් අපි දීලා තියෙනවා ඇන්ටිබයොටික් වලට. ඇන්ටිබයොටික් වල පෙනිසිලින් ඇන්ටිබයොටික්, සෙෆලොස්පෝරින් ඇන්ටිබයොටික්, ප්‍රෝටීන් සින්තසිස් ඉන්හිබිටර්ස්, නියුක්ලික් ඇසිඩ් සින්තසිස් ඉන්හිබිටර්ස්, ඇන්ටිවයිරල් මෙඩිකේෂන්, වයිරල් ඉන්ෆෙක්ෂන් වලට දෙන මෙඩිසින්, ෆංගල් ඉන්ෆෙක්ෂන් වලට දෙන මෙඩිසින්, ප්‍රොටොසෝවල් ඩිසීසස් වලට දෙන මෙඩිසින්, මැලේරියා වලට දෙන මෙඩිසින්, ඊළඟට හෙල්මින්තික් ඉන්ෆෙක්ටිව් ඩිසීසස් ඇන්ඩ් මෙඩිසින් පණු බෙහෙත් කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. ඊළඟට TB, ක්ෂය රෝගය, ඊළඟට ලෙප්‍රසි, ලාදු මේ වගේ දේවල් කතා කරනවා. ඕවා ඇතුලේ තව ලෙඩ තියෙනවා. දැන් උදාහරණයක් විදිහට වැලි මැස්ස රෝගය. හරි. ලීස්මනයිසිස් එහෙම නැත්නම් ලෙස්මේනියාසිස් එහෙම නැත්නම් ලීස්මනයිසිස් ඒව ගැන වෙනම ඇතුලේ කතා කරනවා. මැලේරියා ගැන වෙනම ඩිස්කෂන් එකක් යනවා. හරි. එතකොට ඔන්න මොඩියුල් 10ක් අපි කතා කරලා ඉවරයි. තව මොඩියුල් 10ක් තියෙනවා. හරිද? මේ මොඩියුල් 10 තමයි ඇත්තටම කියන්නේ මේ පළවෙනි මොඩියුල් 10 ගොඩක් දිගයි. මේකට තමයි ලොකු වෙලාවක් යන්නේ. ඊතුරු මොඩියුල් 10ට එහෙම ලොකු වෙලාවක් යන්නේ නැහැ අර තරම්. 11 වෙනි එකත් සාපේක්ෂව ටිකක් ලොකුයි. 11යි 12යි කියන දෙකත් ටිකක් ලොකුයි. හැබැයි 13න් එහාට යන ඒවා එහෙම එච්චර ලොකු ඒවා නෙමෙයි. ඒවා හරි පොඩි. ඒවා පොඩි ඩිස්කෂන්ස් තමයි යන්න තියෙන්නේ. හරි. ඊට කලින් මැසේජස් වගේක් තියෙනවා මට පේනවා මැසේජස් බලන්න බෑ මම දැන් මේ බෝඩ් එක ළඟ ඉන්නේ මැසේජස් මට බලන්න යනවා නම් ලැප්ටොප් එක ළඟට යන්න වෙනවා. එතකොට අපි ඒක කතා කරමු. ඊතුරු මොඩියුල් 10ත් කතා කරමු. හරි. ඊළඟට අපි මොඩියුල් 11 දී කතා කරන්නේ human nervous system. ඒකත් anatomy, physiology, pathology, pharmacology කියන සබ්ජෙක්ට් හතර ටාගට් කරගෙන යන්නේ. එතකොට මේකෙදි human nervous system එහෙම නැත්නම් ස්නායු පද්ධතිය සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. මේකෙදි අපේ මොළය ගැන ඊළඟට මොළයත් එක්ක සුසුම්නාව ඊට පස්සේ අපේ තියෙන ස්නායු පද්ධතිය සම්පූර්ණම ඩිස්කෂන් එකක් යනවා. ප්‍රධාන වශයෙන් මොළයේ සහ සුසුම්නාව මේ ස්නායු පද්ධතිය ටාගට් කරගෙන යන ඩිසීසස් ගැන කතා කරනවා. ඊට අමතරව අපි ප්‍රධාන වශයෙන් කතා කරනවා මෙන්න මේ ලෙඩ ගැන ස්පෙෂලි සයිකියාට්‍රික් ඩිසෝඩර්ස් එහෙම නැත්නම් සාමාන්‍ය මානසික රෝග එහෙම නැත්නම් අපි කියනවා මිනිස්සු සාමාන්‍යයෙන් කියනවා පිස්සු කියලා නේ. ඒක පිස්සු කියලා වචනයක් නෑ. මේ මානසික රෝග කියලා නම් කියන්න පුළුවන්. ඒතකොට මේවා සයිකියාට්‍රික් ඩිසෝඩර්ස් අපි කතා කරමු සයිකියාට්‍රික් ඩිසෝඩර්ස් යටතේ සිසෝපීනියා, මේනියා, ડિප්‍රෙෂන්, බයිපෝලර් ඩිසෝඩර්, ඇන්සයිටි ගැන කතා කරමු. ඊට අමතරව තව බ්‍රේන් එකේ රිලේටඩ් ඩිසෝඩර්ස් එහෙම නැත්නම් නර්වස් සිස්ටම් එක රිලේටඩ් වෙන ඩිසෝඩර්ස් කීපයක් තියෙනවා. ඉන්සොම්නියා, ඩිමෙන්ෂියා, පාකින්සන්, එපිලෙප්සි මේ ගැන කතා කරමු. මේවා ඩිසීසස් ගැන කතා කරලා මේක තමයි ලෙඩේ, මේක තමයි කියලා නවත්තන්නේ නෑ. මේකට අදාළ මෙඩිසින් ඩිස්කස් කරනවා. දැන් ඔයාලා ෆාමසි එකකට ගිහිල්ලා බැලුවොත් එimhe දැන් සමහර අය කියනවා ඔය ඔච්චර කතා කරන්න ඕනේ නැහැ මේ එක්ස්ටර්නල් ෆාමසි එක්සෑම් එකට හරි පොඩි සිලබස් එකක් තියෙන්නේ. ඒ සිලෝන් මෙඩිකල් කොලෙජ් කවුන්සිල් එකෙන් කොළ 2-3ක සිලබස් එකක් දීලා තියෙන්නේ. ඕක කරා නම් ඇති කියලා. එහෙම කියන්නෙම ඔය එක්සෑම් එක විතරක් ලියලා ඔය එක්සෑම් එක පාස් වෙලා ක්ලාසස් කරන කිසිම එක්ස්පීරියන්ස් එකක් හරියට මේ ෆීල්ඩ් එක ගැන නැති, දන්නේ නැති, ෆීල්ඩ් එකෙන් එහා දැකලා නැති අය තමයි එහෙම කියන්නේ. ඔය මෙච්චර මේ මොඩර්න් කියලා දාගෙන මෙහෙම උගන්වනවා කියලා හැම කියලා ඉන්නවා. හැබැයි එයාලා දන්නේ නැහැ මේ ෆීල්ඩ් එකේ කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද සහ එක්ස්ටර්නල් ෆාමසි එක්සෑම් එක කරන කෙනෙක්ට එතනින් එහාට ඉගෙන ගන්න ඕනි මොනවද කියන එක අයිඩියා එකක් නැහැ. හරිද? මොකක් හරි ලියලා විභාගේ පාස් වුණාම ඇති කියලා තමයි හිතන්නේ. කියන්නේ අර වල ගැන විතරනේ, ලිඳ ගැන විතරනේ දන්නේ, ලිඳෙන් එළිය දන්නේ නැහැ. ඒකයි මම ඔයාලට හැමදාම කියන්නේ
අදත් කියන්නේ මම මේ අන්තිම රිසල්ට් එක අන්තිම රිටන් පේපර් එකනේ ගොඩක් අමාරු. රිටන් පේපර් එකේ 194ක් ලියලා 189ක් පාස්. ඊටු 5 දෙනා මම දන්නේ නැහැ පාස්ද නැද්ද කියලා. ඒ කියන්නේ ඒක ෆේල්ම කියමු. ඒතර 5 දෙනයි ෆේල්. ඒතර මේ උගන්වපු දේවල් වලින් ඒ ළමයි පාස් වුනේ. හරිද? ඒ නිසා ඒක ගන්න ඔළුවට මේවා වැඩි නෑ. අනිත් එක ෆාමසියට ගියාට පස්සේ දැන් මේ පොඩි දෙයක් ඉගෙනගෙන විභාගේ පාස් වෙලා ගිහින් ප්‍රැක්ටිස් කරන්න බෑ. ඒවා ඉගෙනගෙන යන්න ඕනේ. එතනට ගිහිල්ලා ඉගෙන ගන්න යද්දි ආ ෆාමසිස් මම ෆාමසිස් විදිහට එතනට යන්නේ. එතනට ගියාට පස්සේ එතන ඉන්නවා 5-6 දෙනෙක් ඉන්නවා. හරිද 3 දෙනෙක් හරි 10ක් හරි 15ක් හරි ඉන්නවා. අයියෝ මෙලෝ දෙයක් දන්නේ නැහැ. මෙයා ෆාමසිස් කෙනෙක් වෙලා ආවට කියන වචනේ අහගන්න වෙයි ගියපු දවසේ. ඒ නිසා එහෙම නැතුව අපි එතනට ගැලපෙන විදිහට හදාගෙන යමු. එතනට ගිහිල්ලා හදාගන්න ගියොත් ඔයාලට පුළුවන්. හැබැයි ඔයාලට අරවා අහගෙන කාලයක් ගිහිල්ලා තව කාගෙන් හරි අහලා ඉගෙන ගන්න එක කමක් නැහැ. හැබැයි ඔයාගේ ප්‍රොෆෙෂනල් ඉමේජ් එක තියාගෙන. මුල්ම දවසේ ඉඳන් අනේ අයියේ මේක අනේ නක්කේ මේක අනේ නංගි මේක එහෙම තත්ත්වෙට යන්න එපා. හරිද? එහෙම නොයන්න තමයි මම මේක කරන්නේ. ඒතර ෆාමසි ප්‍රොෆෙෂන් එක නිකම්ම ඔයාලගේ වැඩ කරයි. හරි. ඊළඟ මොඩියුල් 12 එකට අපි යමු. මොඩියුල් 12 එකේ අපි කතා කරනවා විටමින්ස් ගැන. ඊළඟට මේ පොයිසන් ඇන්ඩ් ඇන්ටිඩොට්ස් ගැන විටමින්ස් ගැන කතා කරනවා, පොයිසන් ඇන්ටිඩොට්ස් ගැන කතා කරනවා. ඊට පස්සේ කැන්සර් මෙඩිකේෂන්ස් ගැන කතා කරනවා. ඊළඟට ඉමියුනයිසේෂන් ගැන ඔය වැක්සින්ස් ගැන කතා කරනවා. අපේ ලංකාවේ තියෙනවා නැෂනල් ඉමියුනයිසේෂන් ප්‍රෝග්‍රෑම් කියලා එකක්. ඒ ගැන කතා කරනවා. ඊළඟට මේ මොඩියුල් එකේ CKD ගැන chronic kidney diseases ගැන ඊට පස්සේ dialysis ගැන acute kidney diseases ගැන ඩිස්කස් කරනවා. ඊළඟ natural products used in pharmaceutical industry ගැන කතා කරනවා. ඒතර මොඩියුල් 12න් අපේ anatomy, physiology, pharmacology කියන පාර්ට් එක, pathology, pharmacology කියන පාර්ට් එක ඉවර වෙනවා. ඒතර මේක ඇත්තටම හරි පොඩි එකක්. vitamins ගැන poison antidote poison එකකට දෙන විෂ හරණය කරන්න දෙන medicine තමයි antidotes ගැන. මේව ගැන කතා කරනවා. මේ මොඩියුල් එකෙන් අපේ anatomy, physiology, pathology, pharmacology පාර්ට් එක ඉවර වෙනවා. එතකොට මේ විදිහට තමයි මොඩියුල් 12 පළවෙනි මොඩියුල් 12 anatomy, physiology, pathology, pharmacology මොඩියුල් 12 යන්නේ. ඊතුරු මොඩියුල් 8 හරිම පොඩි. ඒකත් අපි ඉක්මනට බලමු. හරි. එතකොට මොඩියුල් 13න් අපි පටන් ගන්නවා forensic pharmacy. එහෙම නැත්නම් pharmacy law එක. මේක ඇත්තටම forensic pharmacy වල pharmacy law and ethics එහෙම නැත්නම් අපි කියනවා pharmacy related regulations. මේකේ කතා කරන මොඩියුල් දෙකක් තියෙනවා. එකක් තමයි මොඩියුල් 13. මේකේ අපි ටාගට් කරන්නේ forensic pharmacy කියන්නේ මොකක්ද කියන එක මුලින්ම ඔයාලට අයිඩියා එකක් දෙනවා. forensic pharmacy කියන්නේ මොකක්ද? ඊළඟට ඕකේ තියෙනවා ordinance දෙකක්. ordinance කියලා කියන්නේ අපේ රටේ නීති හැබැයි හදලා තියෙන සුද්ධු. හරිද? ඒ කියන්නේ 1948ට කලින් තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ අපි නිදහසට ලබන්න කලින් තමයි හදලා තියෙන්නේ. ඒතකොට මේ ordinance දෙකක් අපේ රටේ තාමත් ක්‍රියාත්මක වෙනවා. ඒ සුද්ධු හදපු ඒවා. ඒවයි දැන් වෙනස්කම් වෙලා තියෙනවා. හැබැයි තාම ක්‍රියාත්මක වෙනවා. medical ordinance සහ poison opium dangerous drug ordinance කියන document දෙක මේ දෙක ගැන අපි ඩිස්කස් කරනවා. ඒතකොට මේ මොඩියුල් 13 දී forensic pharmacy කියන්නේ මොකද්ද? ordinance දෙකක් ගැන කතා කරනවා. එකක් medical ordinance එක අනිත් එක poison opium dangerous drug ordinance. හරි. ඒතකොට මොඩියුල් 14ට ගියොත් මොඩියුල් 14 යන්නේ forensic pharmacy target කරගෙනම regulatory part එක. regulatory part එක තමයි යන්නේ. forensic pharmacy වලම මොඩියුල් දෙවෙනි මොඩියුල් එක මේක regulatory target කරගෙන යන්නේ. ඒ කියන්නේ ලංකාවේ නියාමන target කරගෙන යනවා. මේකේ ප්‍රධාන වශයෙන් කතා කරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනත ගැන සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනතේ තියෙන regulations කියන්නේ NMRA කියන ආයතනය National Medicines Regulatory Authority සහ ඒකේ act එක NMRA act එක සහ NMRA act එකේ regulations ගැන තමයි මේකෙදි අපි කතා කරන්නේ. මේක එක මොඩියුල් එකක් විදිහට තමයි NMRA act එක සහ regulation ගැන කතා කරන්නේ. ඒතකොට මොඩියුල් 13යි මොඩියුල් 14යි කියන්නේ සම්පූර්ණයෙන්ම forensic part එක. හරි. ඊළඟට අපි යනවා මොඩියුල් 15. මොඩියුල් 15 16 17 18 19 20 මොඩියුල් 15 16 17 18 සහ 18 19 20 කියන ඔක්කොම ටික එන්නේ pharmaceutics කියන සබ්ජෙක්ට් එකෙන්. මම මුලින්ම කිව්වනේ මේ කෝස් එකේ anatomy, physiology, pathology, pharmacology කියන background එක එක්ක තව සබ්ජෙක්ට් කීපයක් එක්ක වෙලා ලොකුවට යනවා. ඒ කියන්නේ අතර මොඩියුල් එතන 12ක් තිබ්බා. හරි මම කිව්වේ ඒකයි මාස 10ක් විතර යනවා කියලා. ඒ මොඩියුල් 12 කරන්න මාස 10ක් විතර යනවා. ඒතර forensic pharmacy වල මොඩියුල් දෙකක් තියෙනවා. ඕක කරන්න මාස ආසන්නව මාස 2කමාරක් 3ක් වගේ යනවා. ඒතර මාස 10යි මාස 10 මාස 3යි ගියත් අවුරුද්ද ඉවරයි. ඒ නිසා ඔයාලට තේරෙනවනේ දෙක පැරලලි යන්න වෙනවා. ඒතර forensic වලට සාමාන්‍ය මාස 2කමාරක් 3ක් වගේ යනවා.
ඒතර ෆාමසූටික්ස් වලට මාස 4ක් විතර වගේ යනවා. එතකොට මාස 12කින් විතර මේ 12න් ඉවර වෙනවා. විතර නෙමෙයි 12න් ඉවර වෙනවා. හරි. එතකොට ෆාමසූටික්ස් පටන් ගන්නවා මොඩියුල් 15න්. මේකෙදි අපි ෆාමසූටික්ස් වල බේසික් දේවල් ටික ඉඳන්ම පටන් ගන්නවා. එතකොට මම මේකේ ටොපික් වයිස් කියන්න යන්නේ නැහැ. ඉන්ට්‍රොඩක්ෂන් එකේ ඉඳන්ම prescriptions ගැන, drug delivery systems ගැන, surgical medical devices ගැන, antiseptic disinfectants මේවා ගැන කතා කරනවා මේ මොඩියුල් එකේ. ඊළඟ මොඩියුල් 16ට අපි ගියොත් එහෙම මොඩියුල් 16න් පටන් ගන්නවා අපි pharmaceutical dosage form. ඒතර මොඩියුල් 16 දී අපි කතා කරන්නේම solid dosage forms ගැන. solid dosage form ගැන. හරිද? ඒතර ඒක tablet, capsule ඊට related ගොඩක් discussion එකක් යනවා. ඒතර tablet එකක් කියන එක tablet එකේ characteristic, ingredients, testing මේ හැමදේම machineries, manufacturing methods ඒවා වීඩියෝ බලලා ගොඩක් දේවල් කරනවා. හරිද? ඒතර මේකේ ගොඩක් දේවල් කරනවා tablet, capsule සම්බන්ධයෙන්. ඊළඟ මොඩියුල් 17ට අපි ගියොත් එහෙම මොඩියුල් 17 dosage form යි මේකෙදි අපි කතා කරන්නේ liquid dosage form, syrup වගේ දේවල්, ඊළඟට suspension වගේ දේවල්, ඊළඟට emulsion වගේ දේවල් කතා කරනවා. ඊළඟට semi solid cream, ointment වගේ දේවල් ගැන මේකෙදි කතා කරනවා. ඒතකොට මේ මොඩියුල් එක මොඩියුල් 17 අපි කතා කරන්නේ liquid dosage form සහ semi solid dosage form. ඒතර මොඩියුල් 16 අපි mainly කතා කරේ solid dosage form. මේකෙදි අපි කතා කරන්නේ liquid dosage form සහ semi solid dosage form. හරි. එතකොට අපි මොඩියුල් 17න් පස්සේ අපි යනවා මොඩියුල් 18ට. මොඩියුල් 18ත් pharmaceutics මයි මම ඔයාලට කලිනුත් කිව්වා. මේකෙදි especially අපි කතා කරනවා packaging ගැන, sterilization process එක ගැන, ඊළඟට product degradation and stability ගැන කතා කරනවා. මේක තාම ඔයාලට සංකීර්ණ වැඩි. ඒතර ඒ තමයි මොඩියුල් 18. මම ලොකුවට ඩීටේල් කතා කරන්නේ නැහැ තාම තේරෙන්නේ නැති නිසා. ඊළඟ මොඩියුල් 19 දී අපි කතා කරනවා unit operation ගැන. unit operation කියන එක ඔයාලා තාම දන්නේ නැහැ. pharmaceutical manufacturing වලට අදාළ වෙන දේවල්. ඒතර ඒකෙදි යන processes කීපයක් තියෙනවා. ඒ ටික තමයි මේකෙදි කතා කරන්නේ particle size reduction, mixing, drying, freeze drying, filtration, centrifugation, evaporation, distillation, extraction මෙන්න මේ දේවල් එක්ක තමයි මේ ගමන යන්නේ. මෙච්චර දේවල් ඕනේද? ඔව්. මෙච්චර දේවල් ඕනේ. මෙච්චර දේවල් ඕනේ නැත්තම් උගන්වන්නේ නැහැ. මට පිස්සුවට නෙමෙයි උගන්වන්නේ. මේවා ඕනේ. එක්සෑම් එකේ MCQ ටික කරගන්න ඕනේ. සමහර වෙලාවට SCQ අහනවා. OSP එකට අහනවා. YV එකට අහනවා. මේ ඔක්කොම එක්සෑම්. හරිද? MCQ 50ක් තියෙනවා. ඒකේ පහෙන් වැඩි කරලා 250ක් තියෙනවා. ওই තැන්වල මේවා තියෙනවා. YV එකේ අහනවා. විභාගෙට ඇහුවේ නැතත් ඔයා ගිහිල්ලා පළවෙනි දවසේ වැඩ කරද්දි මේ ඕනේ වෙනවා. මැනුෆැක්චරින් ඕනේ වෙනවා. ඇයි ඕනේ වෙන්නේ කියලා බලා ගන්න ගියාට පස්සේ. හරි. ඊළඟ අවසාන මොඩියුල් එකේදී අපි කතා කරනවා good manufacturing practices, good pharmacy practices, pharmaceutical calculations. මේ ටික තමයි මොඩියුල් 20 දී අපි ඩිස්කස් කරන්නේ. ඔනෝහොම තමයි අපේ මොඩියුල් 20 ඉවර වෙන්නේ. ඊට පස්සේ මොඩියුල් 20 ඉවර වෙලා අපි එක්සෑම් එකක් තියෙනවා. එක්සෑම් එකෙන් පස්සේ වාට පුළුවන් අපේ graduation ceremony එකට එන්න. ලබන අවුරුද්දේ දෙසැම්බර් වල තමයි තියෙන්නේ. ඒතර දෙසැම්බර් වලට කලින් ඉවර කරනවා. ඒතර ඔයාලා දෙසැම්බර් කන්වොකේෂන් එකට එන්න පුළුවන්. ওই විදිහට තමයි අපේ මොඩියුල් 20 එන්නේ. මම ගැන ඩීටේල් එකක් තියෙනවා. මම ඒක ප්‍රසන්ටේෂන් එකේදී කියන්නම්. හරි. තියෙන මොඩියුල් 20ම එක තැනකට අරන් ඉතින් මේ මොඩියුල් 20ත් එක තමයි ඉස්සරහා ගමන තීරණය වෙන්නේ. ඉස්සරහා ගමන යන්නේ. හරි. පොඩි වීඩියෝ එකක් තියෙනවා මේකත් ඔහොම බලාගෙන මයන්කෝ. වීඩියෝ ටිකක් තියෙනවද පළවෙනි දවසේනේ? ඩිජොක්සින් ගැන කතා කරද්දී ඉන්ජෙක්ෂන්ස් තියෙනවා, ටැබ්ලට්ස් තියෙනවා. ඩිජොක්සින් ගත්තාම ඩිජොක්සින් කියන මෙඩිකේෂන් එක නැචරල් මෙඩිසින් එකක්, නැචරල් මොලිකියුල් එකක්, ඩිජිටාලිස් කියන ප්ලාන්ට් එකෙන් ගන්න. ඩිජිටාලිස් කාඩියක් ග්ලයිකෝසයිඩ් කියලා කියන එක ස්පෙෂලි කාඩියක් ග්ලයිකෝසයිඩ් නමින්ම හඳුන්වනවා. ඒතර ඩිජොක්සින් ගැන කතා කරද්දී ඩිජොක්සින් වල ස්පෙෂලායිස් මෙකැනිසම් දෙකක් අපි ඩිස්කස් කරනවා. එකක් තමයි පොසිටිව් මෙකැනිසම්, අනිත් එක නෙගටිව් මෙකැනිසම්. ඒතර ඩිජොක්සින් වල පොසිටිව් මෙකැනිසම් එකට අපි කියනවා අයනෝට්‍රොෆික් කියලා. පොසිටිව් අයනෝට්‍රොෆික්. නෙගටිව් ඉෆෙක්ට් එකට අපි කියනවා නෙගටිව් ක්‍රෝනෝට්‍රොෆික් ඉෆෙක්ට්. නෙගටිව් ක්‍රෝනෝට්‍රොෆික් ඉෆෙක්ට් එකේ රිසල්ට් එක වෙන්නේ reduce the heart rate. පොසිටිව් අයනෝට්‍රොෆික් එකේ රිසල්ට් එක වෙන්නේ increase the force of contraction of the heart. හරිද? ඒතර ඩිජොක්සින් positive ionotrophic, increase the force from the heart to pump and reduce heart rate, that is negative chronotrophic. This is the basic action from digoxin.
එතකොට මේක කොහොමද වෙන්නේ? What is the mechanism on that නේ? එතකොට අපි ගත්තොත් එහෙම digoxin has positive inotropic activity that's been increase the force of contraction from the heart. මේකේ තියෙනවා heart එකේ cells වල තියෙනවා membrane එකේ enzyme එකක්. මෙයාට අපි කියනවා sodium potassium adenosine triphosphate කියන enzyme එක. ඔකට අපි කෙටියෙන් කියනවා sodium potassium ATPase කියලා. ඔන්න ඔය enzyme එක ගිහිල්ලා මොකද කරන්නේ? ඉන්හිබිට් කරලා දානවා, බ්ලොක් කරලා දානවා. මේ බ්ලොක් කිරීමේ රිසල්ට් එක තමයි සෙල් එක ඇතුලේ කැල්සියම් ලෙවල් එක වැඩි වෙනවා. අපි කියන ඉන්ට්‍රාසෙලියුලර් කැල්සියම් ඉන්ක්‍රීස් වෙනවා. ඩිජොක්සින් හරි. දැන් ඔන්න ඔහම තමයි අපේ දැන් ඔය ලෙක්චර් එක ඇත්තටම මම ඔය පෙන්නුවේ ඔයාලට ලෙක්චර් එකකදී යන ඔය ලෙක්චර් එකේ ලයිව් කියපු කොටසක් තමයි කට් කරලා දෙන්නේ. දැන් ඔහොම තමයි අපේ ලෙක්චර්ස් යන්නේ. දැන් මම ලයිව් ලෙක්චර් එක එක්ස්ප්ලেইন කරපු පොඩි පාර්ට් එකක් දැම්ම. ඒතර අයිඩියා එකක් ගන්න පුළුවන් ලෙක්චර්ස් කොහොමද යන්නේ කියන එක. ඒ ගැනයි ඒක පෙන්නුවේ. ඒතකොට මේකෙදී දැන් ඔයා එක්ස්ටර්නල් ෆාමසිස්ට් විදියට ක්වොලිෆයිඩ් වුණාට පස්සේ මෙතනින් නවතින්න එපා. නවතින්න හිතන්නත් එපා. නවතින්න එපා. ඉස්සරහටම යන්න. ඔයාලට බැචලර් ඔෆ් ෆාමසි ඩිග්‍රී එක කරන්න පුළුවන්. එතනින් මාස්ටර් එකට යන්න පුළුවන්. සහ එතනින් PhD වලට යන්න පුළුවන්. මේක කරන්න පුළුවන් දේවල්. කරන්න බැරි දේවල් නෙමෙයි. කරලා තියෙන කෙනෙක් තමයි මම. ඒ නිසා මම කියනවා දැන් මට වයස අවුරුදු 37යි. ඒතර මම තව අවුරුදු දෙකකට කලින් තමයි මේ ඔක්කොම ඉවර කරේ. ඒ නිසා ලොකු කාලයක් යන්නේ නැහැ. කරගන්න පුළුවන්. හරිනේ? බය වෙන්න එපා. වැඩේට හරියට සෙට් වෙන්න, එක්සිකියුට් කරන්න, මහන්සි වෙන්න කරගෙන යන්න පුළුවන්. හරි. අතර මේ ෆාමසි පාඨමාලාව මොඩර්න් ෆාමසි පාඨමාලාවක් සහ මේකේ කරන දේවල් හිතා ගන්න බැරි වෙයි. මේකේ ඉගෙන ගන්න දේවල් ගොඩයි. ඒක ගොඩක් ඇඩ්වාන්ටේජ් එකක් වෙයි. හරි. එහෙම ගැටලු වෙන්නේ නැහැ. මේ ගොඩක් අය අහනවා මෙහෙම රෙජිස්ටර් වුණොත් අරකට යන්න බෑ මේකට යන්න බෑ. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන එකකට යන්න පුළුවන්. ඔයාලා මේක කරන්න. හරිද? මම එකකින් කියන්නේ නැහැ. මේක තමයි අපේ විශේෂත්වය. අපි ලොකු ඇඩ්වාන්ටේජ් එකක් ඔයාලට මේකෙදි දෙනවා ඔයාගේ ගමනට. හැබැයි මෙහෙමයි මම මොනවා කරත් ඔයාට ඔයාගේ ගමන යන්න මහන්සි වෙන්න වෙනවා. කමිට්මන්ට් එකක් දෙන්න වෙනවා. ක්ලාස් එකට එන්න ඕනේ. රෙකෝඩින් අහන්න ඕනේ. ඩොකියුමන්ට්ස් බලන්න ඕනේ. ඊට අදාළ කටයුතු කරන්න ඕනේ. එතකොට ඔයාට මේක ගමන යන්න පුළුවන්. එහෙම නැතුව නිකන් ක්ලාස් වෙනවා, ෆාමසි කෝස් එකක් කරනවා. එහෙම කිව්වට මේ වැඩේ හරියන්නේ නැහැ. හරිනේ? ඒ වා A level පාස් වෙද්දි එහෙම කරේ නැහැ නේද? නිකන් නිදාගෙන ඉඳලා A level පාස් වුණේ නැහැ. හරි. ඊළඟට ෆාමසි කෝස් එකක් කරාම ෆාමසිස් කෙනෙක් විතරයිද වෙන්න පුළුවන්? ෆාමසිස් වෙනවා. හැබැයි ෆාමසිස් විතරක් නෙමෙයි. එතනින් ෆාමසිස් කියන්නේ ඔක ප්‍රොෆෙෂන් එකනේ. ඔයාට සීනියර් මැනේජර් කෙනෙක්, මැනේජර් කෙනෙක්, ඊළඟට කම්පැනි ඕනර් කෙනෙක්, ඔයාගේ බිස්නස් 5ක් 6ක් 10ක් 15ක් වුණත් කරන් යන්න පුළුවන්. එහෙම කිසිම ගැටලුවක් නැහැ. මේ ෆාමසිස් කෙනෙක් කියන එකේ මේ ෆාමසියම රැඳිලා ඉන්න ඕන කෙනෙක් කියන එක නෙමෙයි. ඉම්පෝර්ට් කරන්න පුළුවන්, මැනුෆැක්චර් කරන්න පුළුවන්, රෙගියුලේටරි කරන්න පුළුවන්, ක්ලිනිකල් කරන්න පුළුවන්, ඇකඩමික් කරන්න පුළුවන් ඕන පාරම් පාත්වේස් තියෙනවා. මේ ෆාමසියට වෙලා ඉන්න ඕනේ නැහැ. හැබැයි ඔයා මතක තියාගන්න ඔයා ෆාමසිස් උන ගමන්ම මුලින්ම කමියුනිටි ෆාමසි ප්‍රැක්ටිස් එක පොඩි කාලයක් හරි කරන්න. එතකොට එතනින් එහාට ඔයාගේ ගමන තියෙන්නේ ඒ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක ඔයාට හොඳ ඇඩ්වාන්ටේජ් එකක් ගන්න පුළුවන්. හරිද? ඒ නිසා ඔයා කමියුනිටි ෆාමසි ප්‍රැක්ටිස් එක ටික කාලයක් හරි කරන්න. අනිත් ඒවාට යන්න කලින් ඒක මම දෙන පර්සනල් ඇඩ්වයිස් එකක්. හරි මේ කන්වොකේෂන් එකේ ඉමේජස් ටිකක් ඔයාලත් මේ ලස්සන ගමනට අපිත් එක්ක එන්න. ඒතර මේ කෝසස් ඉගෙන ගත්තා කියන්නේ ඔයාගේ ඇත්තටම ගමන පැහැදිලි. ආයෙත් කතා කරන්න දෙයක් නැහැ. මේ අවසාන බැච් ෆොටෝ එක අපේ හිටපු ටීම් එකේ 2025 බැච් එකත් මේ වගේම බැච් එකක් තමයි. අපිට අර අපි ගන්න මේ BMICH එකේ හෝල් එකේ අපිට මැක්සිමම් දාන්න පුළුවන් 220ක් වගේ ස්ටුඩන්ට්ස්ලා. 400ක් දාන්න පුළුවන්. ඒතර පේරන්ට්ස්ලාට බලන්නත් ඕනේ. ඒ නිසා අපි ඒ කැපැසිටි එකට විතරයි ගිය සතියේ ගිය පාර ගත්තෙත් මේ පාරත් එහෙම තමයි ගන්නෙ. ඒතකොට ඒ නිසා ඔයාලගේ කන්වොකේෂන් එකටත් අපි ලස්සන වැඩක් කරමු. හරි. මේ තියෙන කන්වොකේෂන් එකේ වදේව ටිකක්. හරි. ඒතකොට දැන් මේ මෙච්චරලා කතා කරපු මම ගැන සමහර අය දන්නෙත් නෑ කවුද මේ කියලා අහලත් නැතුව ඇති. කවුද මේ එක්කෙනෙක් පැයක් විතර ඉඳන් කියවනවනේ. ඉතින් ඒ නිසා මම ගැනත් පොඩ්ඩක් කියන්න. මම ඉසුරු විජේසිංහ. මම PhD එකක් කරලා තියෙන්නේ ෆාමසිටිකල් සෙක්ටර් එකෙන්මයි. ෆාමසිටිකල් සයන්ස් වලින්. දැනට සීනියර් ලෙක්චරර් ආයතන කීපයකම, ඉන්ස්ටිටියුට් කීපයකම, යුනිවර්සිටි කීපයකම වැඩ කරනවා. ඊට අමතරව IMHS කියන්නේ මගේ ඕන් කම්පැනි එකක්. ඒතර මේක ඩිරෙක්ටර් ඒ වගේම සීනියර් ලෙක්චරර් පෝස්ට්. අපේ ලෙක්චරර්ස්ලා ගොඩක් ඉන්නවා. ඒකේ මම කීප දෙනෙක් අද මේකේ දාලා තියෙනවා. ඊට අමතරව මාස්ටර් එකක් කරා ෆාමසිටිකල් සයන්ස්.
ඊට අමතරව Bachelor of Pharmacy ශ්‍රී ලංකා යුනිවර්සිටි එකක් ජයවර්ධනපුර යුනිවර්සිටි එකෙන් ඉහළම ඉසඩු ස්කෝර් එකක් දාලා ගිහින් තමයි එහෙම පටන් ගත්තේ. ඊළඟට දැනට මම SLMC registered pharmacist කෙනෙක් විදිහට ඉන්නවා. ඉතින් මගේ ප්‍රොෆෙෂන් එක එහෙමයි. ඊට අමතරව ඉතින් මම අනිත් වැඩ කරනවා. ඊට අමතරව Bachelor of Law degree එක මම කරනවා දැනට Open University එකේ. ඊට අමතරව අවුරුදු 17කට වැඩි එක්ස්පීරියන්ස් එකක් මේ වෙනකොට මේ ෆීල්ඩ් එකේ මම යුනිවර්සිටි ගියපු දවසේ ඉඳන් ඒ දවස් නම් එක්ස්පීරියන්ස් තමයි. ඉතින් යුනිවර්සිටි ගිහිල්ලා B.Pharm කරනවා කියන එක ඉතින් ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක්. හරිද? එතකොට ඔහොම තමයි යන්නේ. එතකොට මම SPMC SPC ඔසුසල ඊට පස්සේ ලංකා හොස්පිටල් මගේ ප්‍රෙස් ජොබ් එක ඊළඟට හැල්සියෝන් ඉම්පෝර්ට් කරන කම්පැනි එකක් ඊට අමතරව ලින්ක් නැචරල් මම වැඩ කරපු තැන රෙගියුලේටරි පැත්ත R&D quality control හැම දෙයක් මැනුෆැක්චරින් ලොකු එක්ස්පීරියන්ස් එකක් ගත්තා ඊළඟ ආදිත්‍ය ආයුර්වේද මම අවසානයේදී ලංකාවේ කියලා තැනක වැඩ කරේ මෙතන සීනියර් මැනේජර් කෙනෙක් විදියට ඊට පස්සේ මම යුනිවර්සිටි ලෙක්චරින් සහ මගේ ඇකඩමික් පැත්ත තමයි මම කරගෙන යන්නේ හරි ඊට අමතරව 2024 ඒෂියන් අචීව් අවෝඩ් එකක් හම්බුණා ෆාමසිටිකල් සෙක්ටර් එකේ ඇකඩමික් පැනල් එක වෙනුවෙන්. ඉතින් ඒක මට විශේෂ තත්ත්වයක්. තව ගොඩක් අවෝඩ්ස් හම්බෙලා තියෙනවා මම ඒව දාන්නේ නැහැ මෙතන. ඊළඟට අපේ අනිත් ලෙක්චරින් පැනල් එක ඔයාලගේ සිලබස් එක අවශ්‍ය කෝස් කන්ටෙන්ට් එකේදී යම් සහයෝගය දෙනවා. ලෙක්චරින් කරන්නේ නැහැ මම තමයි ලෙක්චරින් කරන්නේ. සහ අපේ තව ලෙක්චර්ස් කරන කීප දෙනෙකුත් ඉන්නවා. මේ ෆාමසිටිකල් සෙක්ටර් එකට අදාළව ඒ කීප දෙනෙක් තමයි මම මෙතන පෙන්නන්නේ. මම ඩීටේල් කතා කරන්න යන්නේ නැහැ. එතකොට මේ අපේ ඇකඩමික් පැනල් එක ෆාමසිටිකල් සෙක්ටර් එකේ කෝසස් වලට අපි ගොඩක්ම ඩිස්කස් කරනවා ගයිඩ් කරනවා ඉතින් ඒ වගේ ඇඩ්වයිසස් කරනවා මේ දේවල් කරකින් තමයි කියන්නේ ඊට අමතරව අපේ IMHS වෙබ්සයිට් IMHS FB page එකේ මෙන්න මේ වගේ දේවලුත් යනවා මම එහෙම එකක් පෙන්වන්න අවශ්‍ය නිසා තමයි මම මේ වීඩියෝ එක ඔයාලට දාලා තියෙන්නේ පොඩ්ඩක් බලමු සාමාන්‍ය පුරවැසියන් ඖෂධ පිළිබඳ දැනුම ලබා ගැනීම වැදගත් වන්නේ ඇයි? ප්‍රතිජීවක අනිසි ලෙස භාවිතය නිසා ඇතිවන සෞඛ්‍ය අවදානම් වළක්වා ගැනීමට. හිතු මනාපිට ලබා ගන්නා ප්‍රතිජීවක ඖෂධ හා වෛද්‍ය උපදෙස් නිසි ලෙස පිළි නොපැදීම නිසා ඇතිවන ප්‍රතිජීවක ප්‍රතිරෝධය නිසා අනාගත ආසාදන තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමත් අපහසු වෙනවා. එවැනි අවදානම් තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීමට සාමාන්‍ය පුරවැසියන් ඖෂධ ගැන දැනුවත් වීම ඉතාම වැදගත්. ඖෂධ හරි ඔය වගේ වීඩියෝස් යනවා ඉතින් ඔයාලට පුළුවන් අපේ FB page එකත් එක්ක ජොයින් වෙලා ඉන්න. ඒතර මම පෙන්වුවේ ඒකයි. ඒතර මේ පාඨමාලාව අවසානයේදී අපි IMHS එකෙන් වෙනම සර්ටිෆිකේට් එකක් දෙනවා, ග්‍රැජුවේෂන් සෙරමනි එකක් තියෙනවා, ඒක ලස්සන ග්‍රෑන්ඩ් සෙරමනි එකක්. ඒකේ වීඩියෝ එකකුත් මම පෙන්වන්නම්, බැච් ෆොටෝ එකක් දෙනවා. ඒතර මම අවසාන කන්වොකේෂන් එකේ ගියපු ෂෝට් ක්ලිප් එකක් ඔයාලට පෙන්වනවා. ඒතර ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න. දැන් මේ කන්වොකේෂන් එකෙන් පස්සේ ඇත්තට මේ ඇප්‍රීෂিয়েෂන්ස් එහෙම ගොඩාක් අපිට ඇවිල්ලා තියෙනවා. මම මේ එකක් ලෑස්ති කරගත්තත් එක්ක මේ පේරන්ට් කෙනෙක්ගෙන් ආව ලස්සන එකක් ඒ වුණාට ඒක විනාඩි 4ක් විතර වගේ යනවා. තව අපේ වෙලාව යන නිසා මම ඒක දාන්නේ නැතුව ඉන්නම්. ඊට අමතරව මේ ස්ටුඩන්ට්ස්ලාගේ ඇප්‍රීෂিয়েෂන්ස් මේ වගේ ගොඩාක් දේවල් එනවා කන්වොකේෂන් එක දවසේ. ඉතින් මම ඒවත් කීපයක් ලෑස්ති කරගත්තා. ඕනේ නැහැ. දැන් ඔයාලා දකින්නවා මේක ඉස්ස ලස්සන සිද්ධිය. ඉතින් මේ ඔක්කොටම වඩා අපේ ඇකඩමික් පාර්ට් එකයි බලන්න ඕනේ. ඉතින් මේ දේවල් ඔක්කොම හරියටම වෙනවා. හරි. අපි ඉස්සරහට යනකොට ඔයාලට තේරෙයි මොකද්ද මේ වෙන්නේ කියන එක. ඔයාලගේ කොහොමද මේ ඇකඩමික් රෝල් එක අපි කරන්න කියන එක සහ ඔයාගේ රෝල් එක ගැනත් ඔයාලට තේරෙයි. තාම අද පළවෙනි දවසේ ලොකු අයිඩියා එකක් නැහැ. ඒ නිසා අපි ඉස්සරහට යමු. මම මේ ඉමේජස් පෙන්නන්නේ ඔයාලටත් මේවා ආස වෙන නිසා. ඉතින් අපි කන්වොකේෂන්ස් කීපයක්ම පැවැත්තුවා. ගිය අවුරුදු දෙකල ග්‍රෑන්ඩ් කන්වොකේෂන් එකක් විතර BMICH එකේ තිබ්බ එකත් ඔයා මතක තියාගෙන යමු. හරි. ඊළඟට ගත්තොත් එහෙම ඇඩ්මිෂන් ක්‍රයිටීරියාස් ගත්තාම මේක මෙඩිකල් කවුන්සිල් එකේ රෙජිස්ට්‍රේෂන් එක යනවා නම් අනිවාර්යෙන් A level ටාගට් කරගෙනම යන්න A level ක්වොලිෆිකේෂන්ස් අවශ්‍යයි. ක්වොලිෆිකේෂන් ඕනේ සයන්ස් වලින් සබ්ජෙක්ට් තුන පාස් වෙන්න ඕනේ. බයොලොජි, ෆිසික්ස් or ඇග්‍රි with chemistry. ඒක අනිවාර්යයි. එහෙම නැත්නම් ඊට ඉක්වලන්ට් එක්සෑම් කියලා දාලා තියෙන ඇප්ලිකේෂන් එකේ ඔය ලන්ඩන් A level ඊට අමතරව කේම්බ්‍රිජ් A level වගේ දේවල් ඒවත් acceptable ඊට අමතරව ගිය අවුරුදු වල නම් යුනිවර්සිටි ඩිග්‍රීත් accept කරා මේ පාර එක දාලා නැහැ බොහෝ විට accept කරයි ඒක කතා කරලා බලන්න ඕනේ ඊට අමතරව කෝස් එකෙන් පස්සේ අපි අපේ දේවල් කිව්වා මම සර්ටිෆිකේට් දෙනවා කියලා. ඉතින් තව IMHS page එක හරහා දැනුවත් කරන වීඩියෝ එකක් දාලා තියෙනවා පැරසිටමෝල් ගැන. ඉතින් මේවා අපි ඉස්සරහට බලමු. දැන් අද ටයිම් එක වෙලා යන නිසා.
එතකොට මේක වැදගත්. දැන් ඔයාලා ගොඩාක් අය අහලා තියෙනවා මේ ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකේ රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එක ගැන. කවුද මේ චූටි බබෙක් ඇවිල්ලා ඉන්නේ මේ චිත්‍රාන්දිට? මම ආයෙසරයක් කියන්න අයින් කරලා දානවා. හරි. එතකොට ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකේ මේ දවස්වල ඇපරන්ටිස් රෙජිස්ට්‍රේෂන් එක කරනවා. ඔක්තෝබර් 2 වෙනිදා පටන් ගත්තේ දෙසැම්බර් 31 වෙනකම්ම කරන්න පුළුවන්. එතකොට ඒක කොහොමද කරන්නේ කියන එක ගැන සමහර අයට අයිඩියා එකක් නැහැ. දැන් ඔයාලට මම මේකෙදී මේකේ අපි වෙබ්සයිට් එකේ මේක තමයි ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකේ දැන් මේ මගේ YouTube channel දෙකක් යනවා. එකක් ડોક્ટર ඉසුරු විජේසිංහ කියන නමෙන් අනිත් එක IMHS කියන නමෙන්. ඔය දෙකේම දාලා තියෙනවා ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් රෙජිස්ට්‍රේෂන් process එක. මේක දැන් පෙන්නන්න බෑ. දැන් ඔයාලා ඔය අහනවානේ numbers ගැන අහනවා. application එකේ මෙතනට මොකද්ද fill කරන්න අහනවා. කොච්චර කල් apply කරන්න පුළුවන්ද කියලා අහනවා. මේක විනාඩි 44ක වීඩියෝ එකක්. හරිද? විනාඩි 44ක් දැන් පෙන්නන්න බෑනේ. ඔයාලට පුළුවන් අපේ IMHS page එකට ගිහිල්ලා හරි එහෙම නැත්නම් මගේ personal නමෙන් තියෙන page එකට ගිහිල්ලා හරි බලන්න පුළුවන්. ඔයා ගිහිල්ලා මෙන්න මෙතන YouTube එකේ IMHS කියලා search කරන්න IMHS pharmacy කියලා හරි එහෙම නැත්නම් Institute of Medicine and Health Science කියලා. මේකට ගියපු ගමන් ඔයාලට පේනවනේ මේ තියෙනවා මෙන්න මෙතන වීඩියෝ එකක් තියෙනවා. සති දෙකක් දාලා තියෙනවා. දැන් 2300ක් බලලා තියෙනවා. ඒතර මේ වීඩියෝ එක බලුවා නම් ඔයාගේ ওই තියෙන සියලුම ප්‍රශ්න ඔක්කොම ඉවර වෙනවා. සියල්ල ඉවරයි. දැන් ওই මගෙන් අහලා තියෙනවනේ මැසේජස් ඇවිල්ලා තියෙනවා 60යි 60 ගානක් හරි මම 43ක් උත්තර දීලා තියෙනවා. තව මැසේජ් 14ක් විතර තියෙනවා. ඔය තියෙන ඔක්කොමත් එක්ක විසඳෙනවා. හරිද? කොමන් මැසේජ් දාලා තියෙනවා, ඉන්ඩිවිජුවල් දාලා තියෙනවා. දැන් ඔය ටික විසඳෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔයා එක බලන්න ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් ඇපරන්ටිස් රෙජිස්ට්‍රේෂන් පාත් එක මේ වීඩියෝ එක බලුවම ප්‍රශ්න ඉවරයි. හරිද? ඉවරයි. හරි. එතකොට ඔයාලට අවශ්‍ය නම් නෑ මට ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් රෙජිස්ට්‍රේෂන් එකක් අවශ්‍ය නෑ. මට මේ ෆීල්ඩ් එකේ knowledge එක ඕනේ. මම සමහර අය දැන් මට ෆාමසිස්ට්ලා කතා කරා. දැන් මට ඉගෙන ගන්න ඕනේ. ඔව් කමක් නෑ. ඔයාලට ඕන කෙනෙක්. ඔයාලට SLMC රෙජිස්ට්‍රේෂන් එකට එක්ක ක්වොලිෆිකේෂන් නෑ. එහෙම නැත්නම් අවශ්‍ය නෑ. එහෙම නැත්නම් මම රෙජිස්ටර් වෙලා ඉන්නේ. ඕන කෙනෙක්ට මේක ෆලෝ කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නෑ. හරිද? කිසිම රෙස්ට්‍රික්ෂන් එකක් නෑ. ඉගෙන ගන්න. ඉගෙන ගන්න ඒවට මම රෙස්ට්‍රික්ෂන්ස් දාන්නෙත් නැහැ. කාටවත් එහෙම දාන්නත් බෑ. අපි ওই කට්ටිය දාගෙන EPF number, CTF number ඕවා මේවා දාගෙන ඉන්න ඕවා සාර්ථක වෙන්නෙත් නැහැ. ඉතින් ටික කාලයක් ගිහලා ආයෙ අකුල ගන්නවා. හරිද? ඒ වගේ දේවල් තමයි වෙන්නේ. ඒ නිසා රෙස්ට්‍රික්ෂන්ස් දාන්න බෑ. මම දාන්නෙත් නැහැ. හරි. දැන් මේ ෆීල්ඩ් එකේ ජොබ් මොනවද කියන එක අහලා තිබ්බනේ. ඉතින් ජොබ් නම් ඕන තරම්. ඊට කලින් මෙන්න මෙයා කියපේක විතරක් අපි අහලා එමුකෝ. මෙයා කියපේක විතරක්. හරිද? මේක පොඩ්ඩක් අහලා එමු. මේ වීඩියෝ එක විතරක් බලමු. මං කලින් මං කෞශල්‍ය මුලින්ම මං ගැන කිව්වොත් මං කලින් කොන්ට්‍රැක්ට් සර්වේයර් කෙනෙක්. මං ජොබ් එකෙන් රිසයින් වෙලා ගෙදරට වෙලා ඉද්දි මගේ යාළුවෙක් තමයි මට කිව්වේ එක්ස්ටර්නල් ෆාමසිස්ට් කරන්න කියලා. ඊට පස්සේ මම ෆාමසි කෝස් එකක් සර්ච් කරා Facebook එකේ. එතකොට මුලින්ම මට ආවේ මේ IMHS කියන ඉන්ස්ටිටියුට් එක. SLMC රෙජිස්ටර් වෙනවත් එක්කම ක්ලාස් එකට ජොයින් වෙනවත් එක්කම ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න ෆාමසි එකක් හොයාගත්තා. ක්ලාස් එකේ ටික දවසක් ඉද්දි මට තේරුණා මං තෝරගෙන තියෙන්නේ නිවැරදිම ක්ලාස් එක කියන එක. මං හැම වෙලේම try කරා ලයිව් ලෙක්චර් එකට ඉන්න. සර් මොකක් හරි ලෙසන් එකක් උගන්වලා ඉවර කරාම පහුවදා මම ෆාමසි එකට ගිහිල්ලා මං ඉගෙනගත්ත ඔක්කොම ඩ්‍රග්ස් වල ලීෆ්ලට් එකතු කරගන්නවා. එකතු කරගෙන ඒවා කියවලා ඒවයි විශේෂ දේවල් තියෙන ඒවා ඉදි ගහලා මම වෙනම පොත්වල ලීෆ්ලට් අලවලා ඒ වගේ මම ගොඩක් දේවල් කරා. මේ වෙනකොට මම මගේ මොඩර්න් ෆාමසි කෝස් එක ඉවර කරලා ෆයිනල් එක්සෑම් එකක් ලියලා හරි. ඉතින් ওই විදිහට යනවා. ඉතින් ඩිස්කෂන් එක ඔක්කොම බලන්න වෙලා නැහැ. හරි. ඔයාලටත් ඉතින් ওই වගේ කියන්න පුළුවන් කවදා හරි. කැමති නම් කියන්න. නැත්තම් හිතේ තියන් ඉන්න ප්‍රශ්නයක් නැහැ. ලෙක්චර් සාමාන්‍ය පැය දෙකමාරක වගේ කාලයක් යයි. බොහෝ විට තියෙන කන්ටෙන්ට් එක. සමහරවිට එකමාරෙන් 1:45න් ඉවර වෙන්න පුළුවන්. එහෙම වෙන්න දවස් නම් ඇඟිලි ගන්නවත් නැති වෙයි. කොහොමවත් පැය දෙක යනවා. පැය දෙකට දෙකමාරට වැඩි නම් කොහොමවත් කරන්නේ නැහැ. පැය දෙකමාර යන්නේ ඉතාලම කලාතුරකින්. 1:45 2යි කාල වගේ තමයි සාමාන්‍ය ඇවරේජ් ටයිම් එක. හරි. දැන් අපි ජොබ් ඔපචුනිටිස් කියන්නේ කතා කරේ. ඒතර ෆාමසිස්ට් කෙනෙක් කිව්වහම ෆාමසිස්ට් කෙනෙක් කියපු ගමන් මතක් වෙන්නේ අර කවුන්ටර් එකේ රිසෙප්ෂන් එක ප්‍රෙස්ක්‍රිප්ෂන් එක රිසීව් කරා ඊට පස්සේ ඒකට මෙඩිසින් එක හදලා ඩිස්පෙන්ස් කරන කෙනාමයි මතක් වෙන්නේ. හරිද? හැබැයි එයාට එහෙම නෙමෙයි. එයාට ලොකු ෆේසස් සෙට් එකක් හංගගෙන ඉන්න කෙනෙක්. එයා ඒ ෆේස් එකේ ඒ වෙලාවෙ දෙනවා. ඊට අමතරව එයාට තව තැනකට ගියොත් මැනුෆැක්චරින් වලට ගියොත් රිසර්ච් වලට ගියොත් කමියුනිටි එකට ගියොත් මාකටිං වලට ගියොත් හොස්පිටල් එකට ගියොත් ඇකඩමි වලට ගියොත් එයාට ඒ ෆේස් එක තියෙනවා. හරිද? ඒ නිසා
එක එකනට එක එක ෆේසස් දාන්න පුළුවන්. එක්කෙනෙක්ටම ඕන ෆේසස් කීපයක් තියාගෙන එක වෙලාවක ෆාමසි, එක වෙලාවක හොස්පිටල් එක වෙලාවක ඇකඩමික්, එක වෙලාවක කියලා ඕන තරම් කරන්න පුළුවන්. හරිද? එහෙම කරන අය ඕන තරම් ඉන්නවා. just example කිව්වොත් production වල, manufacturing වල, research and development, quality assurance, quality control, regulatory, legal part එක, pharmaceutical stores, pharmacy department, marketing department, promotion, sales distribution, private hospital, pharmacy stores, open කරන්න පුළුවන් own pharmacy එකක් ඕන කෙනෙක්ට පුළුවන්. හරි දැන්ට මගේ ස්ටුඩන්ට්ස්ලා බර ගානක් ෆාමසි ඕපන් කරලා තිනවා. රෙගියුලේටරි ෆීල්ඩ් එකේ ඉන්නවා. මෙඩිකල් රෙප්ස්ලා විදියට ෆාමසිස්ට්ලා ඉන්නවා. මෙඩිකල් රෙප් කියන්නේ හොඳ ජොබ් එකක්. ඇත්තටම ගොඩක් අය හිතන්නේ ෆාමසිස්ට් මෙඩිකල් රෙප් මෙඩිකල් ඩෙලිගේට් කෙනෙක් වෙන්නේ මොකද? එතනට ගිහිල්ලා බලන්න ඕනේ ඒ තියෙන තැන. ෆාමසිස්ට් කෙනෙක් එතනට යනවා කියන්නේ මාර ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. මාර ලොකු ඔපචුනිටි එකක්. ඒ වගේම තමයි අනිත් පැත්තේ ඉන්කම් එක තියෙන ප්‍රොෆෙෂනල් දේවල් නේ. ඒවත් තියෙනවා. ඉතින් ඕපන් කරන්න වාගේ ෆාමසි එකක්. ඒක තමයි ඔයාලට කරන්න පුළුවන් හොඳ බිස්නස් එකක්. ඇත්තටම හොඳයි. ඔයා මොන ලෙවල් එකක ඉගෙන ගත්තත් ඔයාලට ෆාමසි එකක් තියෙනවා නම් මරු බිස්නස් එක කියන එක තමයි කියන්නේ. හැබැයි මෙහෙම ආවට ගියාට කරොත් ඉතින් ටික කාලෙකින් වහන්න වෙයි. හොඳට බහැලා කරොත් වැඩේ මොකෝද? ඔය ඔක්කොම අමතක කරත් ඔයාලට නොලෙජ් එක කියන එක පර්ෆෙක්ට්ලි හම්බ වෙනවා. ඒක ඔයාලට ඔයාගේ ෆැමිලි එකට ඔයාගේ හැමෝටම දන්න ඔයාලට ලොකු ඇඩ්වාන්ටේජ් එකක් යාලට දෙන්න පුළුවන්. හරි. ඉතින් ඔහොම තමයි අපි යන්නේ ලීගලි පැත්තව මේවා ඔක්කොමත් එක්ක ඉතින් යන්න පුළුවන්. රෙජිස්ට්‍රේෂන් ගැන මම වීඩියෝ එකේ කතා කරලා තියෙන නිසා මම මෙතන ලොකුවට පැහැදිලි කිරීමක් කරන්න යන්නේ නැහැ. ස්ටුඩන්ට්ස් ලර්නින් එක්ස්පීරියන්ස් ඕවා මේවා තියෙනවා. ඉතින් මම ඒවා පෙන්නන්නේ නැහැ. දැන් මේකේ දැන් ඊළඟට කියන්න අවශ්‍ය දේ තමයි මේ කෝස් එක ඇතුළත තියෙනවා ඔයාලට රෙකෝඩ් බුක් එකක්. ඒ කියන්නේ ඔයා මේ පාඨමාලාවට රෙජිස්ටර් වුණාම මෙඩිකල් කවුන්සිල් එකේ ස්ටුඩන්ට් කෙනෙක් වුණාම ඔයාලට හම්බෙන රෙකෝඩ් බුක් එක කියලා පොඩි පොතක් හම්බෙනවා. පොඩි කියන්නේ සාමාන්‍ය පිටු ගානක පොතක්. මේක ඔයා මේ අවුරුදු 2 ඇතුළත ෆිල් කරන්න ඕන. ඔකට කියනවා රෙකෝඩ් බුක් ෆිලින් කියලා. ඔකත් එක්ක ඔයාලට තව තියෙනවා ප්‍රෙස්ක්‍රිප්ෂන් බුක් එකක් හදන්න තියෙනවා. ඕවර් ද කවුන්ටර් ප්‍රෙස්ක්‍රිප්ෂන් only ඕවා තියෙනවා. හරි සිම්පල්. ඉතින් ඒක කරද්දි සාමාන්‍යයෙන් ස්ටුඩන්ට් කෙනෙක් ෆාමසි එකට ගිහිල්ලා බෙහෙත් එක බලලා එහෙම තමයි කරන්න ඕනේ. හරිද? ඒක පදිංචි වෙන්න ඕනේ නැහැ. ඒක ඇතුළට ගිහිල්ලා බලලා කරන්න පුළුවන්. ඉතින් එහෙම කරද්දී ඔයාලට එන ගැටලු වලට උත්තර විදියට අපි මෙතෙන් රෙකෝඩ් බුක් එක ඕකට අපි LMS එකේ අපේ LMS එකේ දාලා තියෙනවා රෙකෝඩ් බුක් ෆිලින් ගයිඩ් එකක්. හරිද? එතකොට ඔයාලට පුළුවන් මේක අපි කෝස් එකක් විදියට ක්‍රියේට් කරලා තියෙනවා. කෝස් එකක් විදියට ක්‍රියේට් කරලා තියෙනවා. මෙන්න මේ රෙකෝඩ් බුක් ගයිඩ් එකේ දාලා තියෙනවා රෙකෝඩ් බුක් ෆිල් කරපු ඒවට එක්සැම්පල්, ප්‍රසන්ටේෂන්, හරිද? සාම්පල් මේ ගොඩාක් දේවල් තියෙනවා. ඕක හරි ලේසියෙන් ෆිල් කරගන්න සහ ෆිල් කරලා දෙන ප්‍රශ්න ටික ලියා ගන්න පුළුවන්. එහෙම එකකුත් තියෙනවා. ඒකත් අපි ඉස්සරහට බලමු. දැන් ඕන වෙන්නේ නැහැ. රෙජිස්ටර් බුක් එක ගත්තාම තමයි. ඔය පරණ රෙජිස්ටර් වෙලා ඉන්න අය මේ එක්සෑම් ලියපු නැති අය ඉන්නවා නම් ඉක්මනට බුක් එක අරගෙන පුරවගෙන යන්න. එතකොට පේපර් එකේ තියෙනවා MCQ පේපර් එකක්, MCQ 50ක් තියෙනවා, SCQ පේපර් එකක් තියෙනවා, SCQ 5ක් හෝ 4ක් තියෙනවා. ලකුණු 40යි ගන්න ඕන ඔකෙන් රිටන් එක පාස් කියන්න. 100න් 40යි. මහා ලොකු දෙයක් නෙමෙයි. MCQ 20ක් ලියලා රචනා ප්‍රශ්න පහෙන් දෙකමාරක් ලියවනම් පාස්. හරිද? මහා ලොකු දෙයක් නෙමෙයි. ඊළඟට ඔස්පි ප්‍රැක්ටිකල් එක්සෑම් එකක් තියෙනවා. කියන්නේ ලැබ් එකකට ගිහින් කරන්නේ නැහැ. ස්ටේෂන් 40ක් තියෙනවා. එකකට විනාඩි 3 ගානේ ගියා බලන්න තියෙන එක ලිව්වා. ඊළඟට ගියා. ඔහොම ස්ටේෂන් 40ක් තියෙනවා. පැය 3යි. ඉතින් ඒක එහෙම එකක් තියෙනවා. ඊට පස්සේ වයිව එකක් තියෙනවා. වයිව එකක් කියන්නේ වාගේ විස්තරත් එක්ක පොඩි දිස්වචන එකක් කියන විනාඩි 15යි. විනාඩි 5ක් විතර කතා කරනවා. අනිත් ඒවා ඉතින් රෙකෝඩ් බුක් එක බලන්නේ මෙතන. ඔයාලා ෆිල් කරපු රෙකෝඩ් බුක් එක බලන්නත් මෙතන යාලා කාලයක් ගන්නවා. ඉතින් ඒ වගේ වැඩක් තියෙනවා. ඒ හරි සරලයි. ඔයාලට රිටන් එක්සෑම් එක ලියන්න උගන්වනවා වගේම තමයි ඔස්පි වයිව පාස් වෙන්නත් ඒකටත් එයාලා දාලා පොයින්ට් ටික ඔක්කොම දීලා යවන්නේ. හරිද? ඉතින් ඒවත් එක්ක ඔයාලට මේවට සෙෂන්ස් තියෙනවා. මම මේ just examples දැන් මේක අපේ LMS එකට ගිහිල්ලා බලන්න තියෙන ඕන තරම් මම මෙතන පෙන්නන්නම් කියලා හිතන් හිටියේ. අවශ්‍ය නැහැ. LMS එකේ යවා දාලා courses ඔක්කොම දාලා තියෙනවා. ඉතින් අපි live classes උනත් ඒවට කරනවා. හරි. ඊට අර රිවිෂන් සෙෂන් එකක් කරනවා. අවශ්‍ය කෙනෙක්ට ඇත්තටම තියරි ඉවර කරලා කැමති නම් රිවිෂන් එකකට එන්න පුළුවන්. නැත්නම් තියරි වලින්ම එක්සෑම් ලියන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. රිවිෂන් එකකුත් කරනවා. රිවිෂන් එකක් දැනටත් යනවා. මේ පෙබරවාරි එක්සෑම් එකට ආවලි කරගෙන දැන් එක්සෑම් අවුරුද්දට දෙපාරක් තියෙනවා. පෙබරවාරි තියෙනවා, ඕගස්ට් තියෙනවා. පෙබරවාරි තියෙනවා, ඕගස්ට් තියෙනවා. හරිද? ඒ නිසා මේ පෙබරවාරි ටාගට් රිවිෂන් එක දැන් පටන් ගත්තා. ඊට පස්සේ ඒක ඉවරනම ඕගස්ට් එක යනවා. හරි. කන්වොකේෂන් එක දෙසැම්බර් තියෙනවා. ඔයාලා ඒකේ ඉන්න බැරි වෙයි. තව කල් තියෙනවා. ඊළඟ එකට එන්න පුළුවන්. හරි. මේ ළමයිගේ ඉතින් එක දේවල් ඉතින් මම දාලා තියෙනවා. මම හිතුවේ
පෙන්වන්නම් කියලා දැන් අවශ්‍ය නැහැ. ඔයාලා IMHS FB page එකට ගිහිල්ලා පල්ලෙහාට ගිහිල්ලා බලන්න ඕවා දාලා තියෙනවා. හරි දායි මම මෙතන පෙන්වන්න අවශ්‍ය නැහැ. හරි. ඊළඟ මේකේ රිසෝස් මැටීරියල් වර්ග කීපයක් මේකේ දාලා තියෙනවා. ඉතින් අවශ්‍ය නැහැ. මම ඔය ඔක්කොම කියවලා තමයි ඔයාලගේ නෝට් හදලා තියෙන්නේ. ඔයාලගේ නෝට් පර්ෆෙක්ට් විදිහට හදලා තියෙනවා. හැම එකක්ම බලලා නිසා අවශ්‍ය නැහැ. IMHS කෙනත් වචනයක් කිව්වොත් අපි 2019 ස්ටාර්ට් කරගෙන දැන්ට ළමයි 4500ක් 5000කට විතර උගන්වපු ආයතනයක්. ඉතින් එහෙම ගමනක් තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. හෙල්ත් ප්‍රොෆෙෂන් එක ඩෙවලොප් කරන්න এডুকেෂන් ප්ලැට්ෆෝම් එකේ. අපේ කෝසස් ගොඩාක් තියෙනවා. ඉතින් මම මේකේ නිකන් ජස්ට් පෙන්නගෙන යන්නම්. ඔයාලට අපේ වෙබ්සයිට් එකට ගියත් අපේ FB page එකට ගියත් මේවා බලා ගන්න පුළුවන්. හරිනේ. කොහොමද රෙකෝඩින් එක බලනවා නම් ඔයා නවත්ත හරි බලන්න පුළුවන්. ඉතින් අපි ලොකු වැඩක් කරමු අපේ ඇකඩමික් පැත්ත වෙනුවෙන්. ඉතින් අපේ IMHS FB page එක තමයි මේ තියෙන්නේ. ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. මේ තියෙන page එක IMHS FB page එක. ඉතින් මේකේ දාලා තියෙන දේවල් ඉතින් ඔහොම බලන්න. ඉතින් ලොකුවට මේ එහෙම ඇකඩමික් දේවල් මොකෝ කියන්නේ නැහැ. ඉතින් අපිට වෙනම LMS සිස්ටම් එකක් තියෙන නිසා සමහර තින් දැනුවත් කිරීම වගේ දේවල් ඕකේ කෙරෙනවා. හරි. ඊට අමතරව ඔයාලට prescription reading groups හදලා තියෙනවා WhatsApp, Telegram ඒවා use කරන්න. ඒවා use කරනවා ස්ටුඩන්ට්ස්ලා දැනටත් ඒ අදාළ අවශ්‍යතාවල් වලට. මෙතන example discussion යනවා. ඒවා කරනවා. මෙතන මම තව එකක් දාලා තියෙනවා මගේ ස්ටුඩන්ට් කෙනෙක් ඔය ගම්පහ හිටපු MSD එකේ assistant director. එයාගේ එකක් ඉතින් මම දැන් වැඩි වීඩියෝ පෙන්නවා. ඔය ඔක්කොම අපේ අර FB page එකේ පල්ලෙහාට ගියොත් බලා ගන්න පුළුවන්. මම FB link එක මම අරන් තියෙන්නේ. ඊළඟ YouTube channel එක තියෙනවා. මේක නම් මම ඇත්තට මෙච්චර කල් function කරේ නෑ ලොකුවට. දැන් මේක function කරනවා. ඒ නිසා ඔයාලට ලොකු දැනුමක් මේක හරහත් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ pharmacy course එකට අදාළ දේවල් විතරක් නෙමෙයි. තව මේ health එකට අදාළ දේවලුත් ඕකේ ඉස්සරහට මම clip හදා දානවා. ඔව් මේ මාසේ කියන්නේ අද සහ ඊළඟ සතිය දෙකම ඊළඟ සතියේ lectures පටන් ගන්නවා. ඊළඟ සතියේ module 1 එක පටන් ගන්නවා. එතකොට ඔයාලට payment එකක් කරන්න අවශ්‍ය නැහැ. ලබන සතියෙත් එන්න පුළුවන්. හැබැයි ඔයාලව LMS එක රැඩ් කරන්නේ document බලන්න පුළුවන් වෙන්නේ. ඒ ඔක්කොම කරන්න පුළුවන් වෙන්නේ document හම්බෙන්නේ. document download කරගන්න පුළුවන් වෙන්නේ LMS system එක රැඩ් කරාම විතරයි. LMS එක රැඩ් කරන්නේ payment කරපු අය විතරයි. එතකොට payment කරන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. ඒක අපේ WhatsApp group හරහා අපි දැනුවත් කරන්නම්. මම මෙතන දාන්නේ නැහැ. WhatsApp group හරහා දැනුවත් කරන්නම්. හම්බුනේ නැති කෙනෙක් ඉන්නවා නම් අපේ IMHS coordinator ගේ number එක මම දෙන්නම්. එහෙම නැත්නම් IMHS coordinator message එකක් දාන්න. message එකක් දාලා ඔයාලට එයාගෙන් detail ගන්න පුළුවන්. මම මෙතන number එක ලියන්නම් දැන්. මෙන්න මෙයාගෙන් IMHS coordinator ගෙන් ගන්න bank detail ටික අපේ IMHS account එකක් තියෙනවා. commercial bank account එකක් තියෙනවා. ඒතකොට ඒකෙන් ඔයාලට payment එක කරන්න පුළුවන්. හරි. ඒතකොට monthly payment එක 4000යි 0.76යි 0.76යි 650යි 66යි 21 0.76යි 650යි 66යි 21 මේ තමයි අපේ coordinator IMHS coordinator. ඒතර මෙයාගෙන් ඔයාලට ගන්න පුළුවන් detail ටික අරගෙන ඔයාලට යාගෙන් detail ටික ගන්න පුළුවන්. ඒතර bank detail ටික ගන්න IMHS coordinator. මෙයාගේ WhatsApp message එකක් දාන්න. ඒතර ඔයාලට ඒ detail ටික ගන්න පුළුවන්. හරිනේ? හරි. ඒතර අද දවසේ අපි කතා කරා IMHS modern pharmacy පාඨමාලාව කියන්නේ මොකක්ද? මේකේ අන්තර්ගතය මොකක්ද? මේක කරන්නේ කොහොමද? සහ මේකේ වටිනාකම මොකක්ද කියන එක. හරිනේ? ඒතර අපි ලබන සතියේ ඉරිදා රෑ 7ට හැම ඉරිදාම රෑ 7ට lectures තියෙනවා. මේ ඉරිය අඳින කෙනා නම් අයින් කරා නම් හරි නේද? මහා කරදරයක් නේ. හරි. ඒතර මම හිතන්නේ හරි. එහෙම නැති වුණොත් ඔයාලට මේ නම්බර් එකෙන් නැති වුණොත් මෙන්න මේ නම්බර් එකට ඔයාලට මැසේජ් එකක් දාන්න පුළුවන්. මේකට මැසේජ් එකක් දාලා මේ තියෙන මං ගාව තියෙන ෆෝන් නම්බර් එක මගේ නම්බර් එක මේකට කෝල් එකක් දාලා හරි මැසේජ් එකක් දාලා හරි බැංක් ඩීටේල් ඉල්ල ගන්න. එතකොට ලෙක්චර්ස් තියෙන ඉරිදා රෑ 7ට ලබන සතියේ ඉරිදා රෑ 7ට ඊට පස්සේ නම් දිගටම ලෙක්චර්ස් තියෙන 7ට සහ අපි මාස කීපයක් ගිහිල්ලා තව දවසක් දාගමු. ඒ දවස කවද්ද කියලා ඉස්සරහට කියන්නම්. පුළුවන් තරම් ඔන්ලයින් ලෙක්චර්ස් එන්න try කරන්න. එන්න බැරි නම් රෙකෝඩින් බලන්න. ආවත් රෙකෝඩින් බලන්න. නාවත් රෙකෝඩින් බලන්න. කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. රෙකෝඩින් බලන්න ඕන කෙනෙක්ට පුළුවන්. හරිද? ඒකට කිසිම ඔබ්ජෙක්ෂන් එකක්වත් එහෙම නැත්නම් රෙස්ට්‍රික්ෂන් එකක්වත් අපි දාන්නේ නැහැ. ඔයාලට පුළුවන් ඕන තරම් රෙකෝඩින් බලන්න. හැබැයි ඔයාලට එක දෙයක් බෑ. ඒ තමයි
ඔයාට ගැජට් කීපයකින් ලොග් වෙන්න බෑ. ඔයා පළවෙනියට ලොග් වෙන ගැජට් එක අපි ලොක් කරනවා. හරිද? ඔයාට LMS එකේ ලොගින්ස් දෙනවනේ. ලොගින් එක දුන්නාට පස්සේ IMHS වෙබ්සයිට් එකට ඔයා LMS එකට ලොග් වෙන පළවෙනි ගැජට් එක ලොක් කරනවා. ඒක ඔටෝ ලොක් වෙන්නේ ඈ. මේ මැනුවල් කරන එකක් නෙමෙයි. ඊට පස්සේ ඔයා වෙන ඩිවයිස් එකකින් ලොග් වෙන්න හැදුවොත් තව එක සැරයක් අවස්ථාව දෙනවා. එතකොට ඒක ගැටලුවක් නෑ. හැබැයි අරක ලොක් කරලා තියෙන්නේ. දෙවෙනි සැරේ, ඒ කියන්නේ පළවෙනි සැරේ ඔයා එකකින් ලොග් වුණා. තව ගැජට් එකකින් එකපාරක් ලොග් වුණාට ලොක් වෙන්නේ නැහැ. දෙපාරක් වෙන මොකක් හරි ලොක් කරපු එකට වඩා වෙන මොකක් හරි එකකින් දෙවෙනි සැරේ ලොක් වුණොත් එහෙම ඒ කියන්නේ ඩිවයිස් මොකකින් හරි අරක ඇරෙන්න කෙලින්ම වගේ LMS එක ලොක් වෙනවා. කෙලින්ම ඒක අයින් වෙනවා. ඒ කියන්නේ අපිටවත් ඒ ලොක් එක හදන්න බෑ. හරිද? ඒක මතක තියාගන්න. ඔයාලා ඩිවයිස් වෙනස් කරනවා නම් ඒ සම්බන්ධයෙන් IMHS කෝඩිනේටර්ව දැනුවත් කරන්න වෙනවා. එතකොට මැනුවලි හදන්න පුළුවන් ඩිවයිස් එක මාරු කරන්න පුළුවන්. හරිද? එතකොට අපිට ඒක සිෆ් කරන්න පුළුවන්. ඒ අරෙන්න ලොක් වුණාට පස්සේ account එක ඉවරයි. ඒ account එකයි හදන්න බෑ. අපි හදන්නෙත් නෑ. එහෙම සේෆ්ටි එකක් මන් දීලා නෑ. අපේ IT team එකටවත් දීලා නෑ. එහෙම දෙන්නෙත් නෑ. ඒ නිසා ඒක පරිස්සමෙන් කරන්න ඕනේ. ඔයාට link share කරන්න මුකුත් බෑ. ඔයාට ගිහිල්ලා වාගේ එක තමයි වාගේකින් තමයි ලොග් වෙන්න පුළුවන්. හරිද? ඒක මතක තියාගන්න. ඒ ඇරෙන්න ඔයාට ඒකේ තියෙන recordings unlimited ඒකේ තියෙන document ඕන තරම් download කරගන්න පුළුවන්. document ඕන කෙනෙක් එක්ක share කරගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඉගෙන ගන්න ළමයිත් එක්ක share කරගන්න. එහෙම නැතුව note හොරකම් කරන පප්පලත් එක්ක නම් share කරන්න එපා. ඔයාලට ඕන විදිහකට ඒවා පරිහරණය කරන්න. අවසාන වශයෙන් ඉගෙන ගන්න exam එකට ready වෙන්න. exam එක pass වෙන්න. pass වෙලා මතක තිබ්බොත් මට රිසල්ට්ස් කියන්නේ යරෙන්න වෙන මුකුත් මම ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කොහොමත් ඔයාලා qualified වුණාට පස්සේ ලංකාවේ Pharmacy Association දෙකක් තියෙනවා. එකක් තමයි PSSL Pharmaceutical Society of Sri Lanka external pharmacistලා තුනක් රෙජිස්ටර් වෙන්න පුළුවන්. අනිත් එක තමයි Association of Pharmacy Practice APP. මේ දෙකේම රෙජිස්ට්‍රේෂන් ගන්න. ඒක ගොඩක් හොඳයි. APP එක කියන්නේ practicing pharmacist ඉන්න තැනක්. ලොකු advantage එකක් තියෙන එතනට යන. ඔය දෙකේම කොහොමත් ඉස්සරහට හම්බෙයි lectures වලට. ඊට අමතරව අපි එක එක forums තියෙනවා. meetings තියෙනවා හම්බෙයි. ඔයාලා qualified වුණාට පස්සේ ඔයාලට මාව නිතරම හම්බ වෙයි කොහොමත්. හරි. මේ කාලේ අපි කොහොමත් ඉන්නවනේ. හරි. ඕක තමයි summary එක. අවුරුද්දක් යනවා, උගන්වනවා, ඉගෙන ගන්නවා, පාඩම් කරනවා, විභාගේ පාස් වෙනවා. ඊට පස්සේ qualified සහ future එක stable හොඳ future එකක්. ඕක තමයි මට ඔයාලට කියන්න තියෙන්නේ. හරි. ඒතර ලබන ඉරිදා රෑ 7ට free join වෙන්න. ඔයාලගේ WhatsApp group වලට අපේ IMHS WhatsApp group වලට link එක දානවා. ඊට අමතරව link එක කාට හරි හම්බුනේ නැත්නම් IMHS coordinator කතා කරන්න message එකක් දාන්න. එහෙම නැත්නම් මට message එකක් දාලා හරි ඉල්ල ගන්න. හැබැයි 7ට class තියෙනවා නම් 7ට 7:05ට message දාන්න call කරන්න එපා. හරිද? මට දැන් call ගොඩ ආවා. මම හිතන්නේ class එකේ ළමයි වෙන්නේ නැති කරන්න දෙයක් නැහැ. ඉතින් ආයි class එකේ වෙලා තමයි බලන්න වෙන්නේ. බෑනේ ඔයාලට උගන්වන්න ෆෝන් ආන්සර් කරන්න බෑනේ. ඒක තේරෙනවන්නේ. හරි. ඉතින් ඔහොම තමයි වැඩේ යන්නේ. මේක හරි ප්‍රොෆෙෂනල් වැඩක්. එහෙම මෙහෙන් මාට්ටු දාලා වෙට්ටු දාලා යන්නේ නැහැ. වැඩේ ඉවර කරනවා. ඔක්කොම උගන්වනවා. ඔයාලට උගන්වන්න ඉගෙන ගන්න වෙනවා. සහ විභාගේ පාස් වෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි අවසාන මැසේජ් එක. ඒතර අපි ලබන ඉරිදා රෑ 7ට හම්බ වෙනවා. ඔයාලට පේමන්ට් කරන්න අවශ්‍ය නම් ඒක account number එක ඉල්ලගෙන කරන්න. ඒ ඇරෙන්න මට වෙන විශේෂ මුකුත්ම කියන්න නැහැ. ඔයාලට මොන හරි අහන්න තියෙනවා නම් මයික් ඔන් කරන්න අහන්න. හරි. ඔව්. ඒතකොට දැන් ඔක්තෝබර් මාසෙට අය කිරීමක් නැහැ. නොවැම්බර් මාසෙන් නම් තමයි දැන් ඔයා හිතන්න අද පේමන්ට් එකක් කරත් ඔක්තෝබර් නෙමෙයි ඒක නොවැම්බර් වලට. ඒතර මේ මාසේ කරන එක නොවැම්බර් මාසෙට තමයි ඇප්ලයි වෙන්නේ. ඒක ඔක්තෝබර් මාසෙට නෙමෙයි. මේ මාසේ කොහොමද පේමන්ට් එකක් වැටෙන්නේ නැහැ. ඒක ඔයාලා කරොත් අර ඩොකියුමන්ට් එක ගන්න පුළුවන්. නොවැම්බර් මාසෙන් ඉවර වෙනවා. ඔව්. සමහර වෙලාවට මාසයක් නැහැ. දෙසැම්බර් වලට යන්නේ නැහැ. කොහොමද කන්වොකේෂන් එක දෙසැම්බර් නේ. නිසා නොවැම්බර් වල ඉවර කරනවා. ඒක 100% ෂුවර්. 100% ෂුවර් නොවැම්බර් ඉවර කරනවා. එතකොට මේ ෆෝන් එකෙන් ලොග් වෙලා ඊට පස්සේ ලැප් එකෙන් ලොග් වෙද්දි අර මේ එකම නම්බර එක මේවා වෙන්නේ. එතකොට ඒක අර ලොග් වෙන්නේ ඒක මට තේරුන්නේ නැහැ. ඒක තමයි. ඔයාගේ ඊමේල් එකෙන් නම් ලොග් වෙලා තියෙන ඔක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඒක කන්ටිනියස්ලි ඒක ඒම වෙනවා නම් අපි ඒක මොනිටර් කරනවා ඊමේල් එකෙන් උනත්. සාමාන්‍යයෙන් ඔයා පළවෙනි ඩිවයිස් එක ඔයා හිතන්න ෆෝන් එකෙන් ලොග් වෙන්නේ කියලා. එතකොට ඒක ඔයාගේ Samsung මොකක් හරි කරන් Apple මොකක් හරි නම් ඒක ඔටෝමැටිකලි ඒ මැෂින් අපිට වැටෙනවා මේ ඩිවයිස් එකෙන් මෙයා ලොග් වුණා කියලා. හරි ඕන ඩිවයිස් එකක් මොන ෆෝන් එකෙන් ලොග් වුණත් වැටෙනවා. ඒක එතන ලොක් වෙනවා ඔටෝ. එතකොට ඒක තමයි ඔයාගේ රෙගියුලර් ඩිවයිස් එක විදිහට අපි අඳුරගන්නේ අපේ සිස්ටම් එක. ඊට පස්සේ ඔයා ලැප් එකෙන් ලොග් වෙනකොට අපිට පේනවා අන්න එක්ස්ටර්නල් ඩිවයිස් එකකින් ලොග් වෙනවා කියලා. එතකොට ඒකට අවස්ථා දෙකක් දෙනවා.
දෙවෙනි අවස්ථාවේ බොහෝ විට બ્લોක් වෙනවා. ඕක තමයි සිද්ධ වෙන්නේ. ඒතකොට අපිට කෝඩිනේටර් දැනුවත් කරලා තිබ්බොත් මම මෙහෙමයි තව එකකින් ලොග් වෙනවා කියලා. ඒතකොට ඊමේල් ඇඩ්‍රස් අපිට ක්ලියර් කරගන්න පුළුවන් ඔයා ලොග් වෙනකොට. ඒතකොට මේ අවස්ථාවත් එක්ක අපිට යම් සොලියුෂන් එකක් දෙන්න පුළුවන්. හරිද? හරි. මම හිතන්නේ ක්ලියර් ඇති. මොනවා හරි තියෙනවද ප්‍රශ්න? අද දවසේ මේ සෙෂන් එක ෆුල් ක්ලියර්ද? මොන හරි අදහසක් දෙන්න පුළුවන්ද අද දවසේ අපේ සෙෂන් එක සම්බන්ධයෙන් හෝ මේ කියලා දුන්නේ ඔය මෙලෝදියක් තේරුන්නේ නැද්ද? වැඩක් නැද්ද? නැත්නම් මම මේක කරනවද? ආසයිද? මොන හරි වචනයක් දෙන්න පුළුවන්. හරි. ගොඩක් හොඳට තේරුණා හැම කියන්නේ අර ලොකු අවබෝධයක් ආවා මේ අර පාම් සිස්ටම් කියන්නේ මොකක්ද කියන එක. thank you sir. හරි. thank you. ඔව් එක්සෑම් එක LMS එකේ ඒ කියන්නේ අපේ ඔන්ලයින් වෙනම සිස්ටම් එකක් තියෙන එක්සෑම් තියෙන ඒ විදිහට තියෙන්නේ. ඔයාලා නොවැම්බර් කෝස් එක ඉවරනොත් නොවැම්බර්ම එක්සෑම් එක තියෙනවා. ඒක සාමාන්‍ය අපි සතියකින් විතර එක්සෑම් එක තියෙනවා. ඔයාලට කරගන්න පුළුවන්. ඊට මොඩල් එක්සෑම් එකකුත් තියලා ඒක තව අර ෆයිනල් එක්සෑම් එකට කලින් මොඩල් එක්සෑම් එකක් ඔයාලට දීලා මේ වගේ කියන එක පෙන්නලා තමයි එක්සෑම් එකට යවන්නේ. ඒ එක්සෑම් පේපර් එක මෙදා දීලා පස්සේ දෙන්නේ නැහැ. හරි. හරි. ඔයාලට රෙකෝඩින් එක හම්බ වෙනවා. රෙකෝඩින් එක හම්බ වෙනවා. අද රෙකෝඩින් එක අපේ LMS සිස්ටම් එකට හෙට දානවා imhsodu.com කියන එකට. ඒකට කිසිම පේමන්ට් එකක් කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට ලොග් වෙලා රෙකෝඩින් එක බලන්න පුළුවන්. ලොක් වෙන්නේ නැහැ. ඒක ලොක් කරන්නේ නැහැ. ඒතර ඕන ඩිවයිස් එකකින් බලන්න පුළුවන්. ෆ්‍රී වීඩියෝ එකක් විදියට දාන්නේ. YouTube එකේ මේක දානවා. එතකොට ඔයාලට ඕන කෙනෙක්ට මේක බලන්න පුළුවන්. කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. අපේ IMHS LMS එකට ගිහිල්ලා බලන එක තමයි ලේසි. YouTube එකට දාද්දී යන අනවශ්‍ය සවුන්ඩ් කපලා අර මේ කොටලා තමයි දාන්නේ. එහෙම නැත්නම් ඒ අර කොපිරයිට්ස් ප්‍රශ්න එනවනේ. ඒ අරන්න LMS එකේ නම් කම්ප්ලීට්ම පටන් ගත්ත තැන ඉඳන් ඔක්කොම තියෙනවා. හරි. පිටිපස්සේ අර මොනවද පේන්නේ කියලා අහනවා. ඒ වලට උගන්වන්න ගන්න ඒවා. උගන්වන්න ගන්න ඒවා තන හાર્ට් එක තියෙනවා, බ්‍රේන් එක තියෙනවා. මේ අර පිටිපස්සේ පේන සෙට් එක නේද අහන්නේ. ඔව්. ඒ වලට උගන්වන්න ගන්න මොඩල්. ඒවා ඒ කාලෙට කියලා දෙන්න. හරි. එහෙනම් අපි හරි. ඔව්. අපි එන සෙෂන් එක මෙතනින් end LMS මොකද? LMS කියන්නේ මොකද්ද? LMS එක කියන්නේ Learning Management System එක. ඒකෙන් තමයි ඔයාලා ඉස්සරහට log වෙන්නේ. හරිද? ඒ කියන්නේ ඔයාලා ක්ලාස් එකට ඔයාලා log වෙන්නේ දැන් අද Zoom link එකේ ඉන්නේ ආවේ ඔයාලා. ඉස්සරහට එහෙම නෙමෙයි. ඔව්. එතකොට ඔයාලට වෙනම වෙබ්සයිට් එකක් තියෙනවා. ඒක හරි ලේසි. ඔයාලට ඒකට log වෙන්න මෙන්න මේ විදිහට imhsedu.com කියලා ඔයාලට පේනව නේද? මෙන්න මේකට ගිහිල්ලා ඔයා imhsedu.com ගියාම මෙතන අපි ඔයාලට sign in එකට අපි logins දෙනවා user name එකයි password එකයි. ඒක ගහලා ඒක ඇතුළට ගියාට පස්සේ එකපාරයි යන්න ඕන ආයි යන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඔයාලට ගිහිල්ලා අදාළ වාගේ පාඨමාලාව select කරගෙන ඔයා අද දවසේ log වෙනවා නම් එතන තියෙනවා මෙන්න log වෙන්න මෙහෙ කියලා ඒක ක්ලික් කරපුවම class එකට එනවා. ඊට පස්සේ class එකෙන් පහුවදාට ආයතනම recording එක වැටෙනවා. ඒතකොට recording එක බලන්න පුළුවන්. අන්න එහෙම එකක් තමයි LMS කියලා කියන්නේ. ඒතර ඔයාලට අර ෆෝන් එකේම ඔක්කොම දේවල් කරගන්න පුළුවන්. පොත් ගොඩ ගහගෙන අර එහෙම උස්සගෙන යන්න ඕනේ නැහැ. පැය භාගෙද විනාඩි 5ද 15ද පැයද ඕන තරම් රෙකෝඩින් කෑල්ල කෑල්ල කර වුණත් බලන්න පුළුවන්. අතනට ගියා බැලුවා එච්චරයි. හරි. sir thank you. හරි ලේසි. okay sir thank you. හරි. එහෙනම් අපි ලබන සතියේ සෙෂන් එකේ හම්බෙමුනේ. හරි. ගොඩාක් ඇප්‍රීෂিয়েට් කරලා thank you කියලා මැසේජ් එකවල තියෙනවා. හරි. thank you ඔක්කොටම. මෙහෙම තමයි මේ උගන්වන මේ මගේ ස්ටයිල් එක මෙතන මේක තමයි ස්ටයිල් එක. ඒතකොට මේ විදිහට උගන්වනවා සිංහලෙන් ඉංග්‍රීසි වලින් කවලමේ. අදන සිංහලෙන්මයි කරේ. ඉතින් අවශ්‍ය වෙලාවට මේ දේවල් කරමු. මේක තමයි ක්‍රමය. බෝඩ් එකට වුණොත් බෝඩ් එකට යනවා. මේක ගොඩක් ප්‍රසන්ටේෂන් එනවා. දෙපැත්තෙම කරනවා. ඉතින් මේක තමයි ස්ටයිල් එක. මෙතන හෝ මගේ තව ලොකේෂන් එකක් තියෙනවා. දෙකම එක වගේ. තැන් දෙකේ කොහේ හරි ලෙක්චර්ස් වැටේ. ඒ දෙකෙන් උගන්වනවා. ඉතින් ඕක තමයි ක්‍රමය. ඉතින් මේ අවුරුද්දේ ඕක තමයි වෙන්නේ. හරිද? වෙන අර මේ මගඩි මොට්ටු කරලි ඒව නැහැ. ක්ලාස් එක කරනවා. හදිස්සියවත් මට දැන් මම සමහරවල් යුනිවර්සිටි වලට යනවා. ඒව මේවත් එක්ක නිමාඩුවක් ගන්න වුණොත් මම ඔයාලගේ ලෙක්චර් එකේ රෙකෝඩින් එකක් ඔයාලට දෙනවා. හරිද? ඒ කියන්නේ මට ඒක කරගන්න බැරිම වුණොත් මට ලයිව් කරගන්නම බැරි වුණොත් මම ඒ ලෙක්චර් එකේ රෙකෝඩින් එකක් ඔයාලට දෙනවා. හරිද? එහෙම තමයි. කියන්නේ මග අරින්නේ නැහැ. බැරි වුණොත් ලෙක්චර් එක කරන්න බැරි වුණොත් ඔයාලගේ අපරාධනේ දවස. ඒ වෙනුවට මට ලයිව් කරන්න බැරි වුණොත් මම රෙකෝඩින් එකක් දෙනවා. ඒක කිසිම එකක් ඩවුට් එකක් තියාගන්න එපා. ඔයාලගේ හැම දෙයකම වගකීම. හරිද? ඒ වගකීමත් එක්ක තමයි මම මේක කරන්නේ. හරි. එහෙනම් අපි ලබන සතියේ රෑ 7ට හම්බෙමු. good night, all the best, goodbye.